සුවපත් වෙන්න ඕන. මාව ඇහෙනවද? ඔව් සුවපත් වෙනවා මල්ලි. දැන් අර පුඤ්ඤ අර අපි පින් දෙනකොට කියන ගාථාව තියෙනවනේ. ඔව්. එත්තාවතා චම්මේහි කියන ගාථාව. ඔව්. ඒ ගාථාවේ අර මේ පුණ්‍ය අර එත්තාවතා චම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදම් නේද? සම්පදම්. ඔව් සම්පදම්. එතන අර සම්බදම් කියන එක මට පොඩ්ඩක් ඒ වෙලාවේ ඇහුනේ නෑ පොඩ්ඩක්. එතන සම්බදම් කියන්නේ මේ සංවලින් බැඳෙනවා කියන කතාව. ඔව් අපි මේ සම්බන්ධ වෙලා තියෙන එක. මේ සම්බන්ධ වෙච්ච එක තමයි අපි පහදා ඉවත් කරන්න මේ පින් අනුමෝදන් කරන්නේ. සම්පදම් කියලා වචන දෙක තමයි එතන තියෙන්නේ. මේ සංවලින් තමයි අපි මේගොල්ලොත් එක්ක මේ සහසම්බන්ධ වෙලා තියෙන්නේ. ඒක හදා ඉවත් කිරීම අරමුණෙන් තමයි ඒ පින් අනුමෝදන් කිරීම අපි කරන්නේ. හරි මට ඒක දැන් පැහැදිලි වුණා. කියන්නේ සංසාර බැඳීමෙන් මිදී නිදහස් වීමයි මෙතන පින්. සංසාර බැඳීමෙන් මිදී නිදහස් වීම. ඒකනේ අපි අර ඒ අය අපි එක්ක සහසම්බන්ධ වෙන්නේ හේතුවක් ඇතුවනේ. දැන් අපි අද ඉපදිලා ඉන්නකොටත් අපිට කොහොමද මේ එකපාරටම මේගොල්ලෝ මගේ අම්මා තාත්තා උනේ? කොහොමද මේ මට දරුවෝ හම්බ උනේ? මේ සංසාර සම්බන්ධයක් නැතුව මේ අය ඇවිල්ලා අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ. හේතුවක් නැතුව ඵලයක් නැහැ. ඔය සංස්කාරේ කොතනකදී හෝ ඇති කරගත්ත ණය ගැනීම එක්ක ණය ගෙවීමකට නැත්නම් ණය ගන්න ඒ වගේ මොනවාම හරි හේතුවක් අනුව තමයි මේ ඇවිල්ලා අපි වටා මේ හැදිලා තියෙන්නේ. මේ මිනිස්සු විතරක් නෙමෙයි. මේ අපි අපේ ඉඩම ඉන්නවා නම් සත්තු හැදිලා මේ සත්තුත් එක්ක අපිට තියෙනවා නම් මේ ගෙදර පූසෙක් වෙලා ඇවිල්ලා බල්ලෙක් වෙලා ඇවිල්ලා මේ ඉන්නේ අපිට සහසම්බන්ධ වෙච්ච අයම තමයි. ඒක ලොකු පරාසයක් තියෙනවා. අපිට ඒක එකපාරටම බැලුවම තේරෙන්නේ නැහැ. මේක නිකන් හරි අහම්බෙන් අපි මේ පාරේ ඉඳලා පූසෙක් ගෙනාවා කියලා හිතනවා. එහෙම අපි හිතනවා. නමුත් ඒ යම් කිසි සහසම්බන්ධතාවයක් ඇතුවද එක්ක නැත්තම් අලුතෙන් ඇති කරගන්න සහසම්බන්ධතාවයක් නිසා තමයි මේ ගනුදෙනු හැදෙන්නේ. ඒක කරගත් එකක් ගෙවන්න එනවා නැත්තම් අලුතෙන් ඇති කරගන්න. මෙතන දැන් හරි පරිස්සම් වෙන්න ඕනේ. මේ දැන් ඔය අපි පාරේ ඉඳලා අපි හිතමුකෝ අපි බල්ලෙක් හරි පූසෙක් හරි අපි ගේනවා. අපි හිතමුකෝ බල්ලෙක් ගේනවා කියලා. දැන් ඔන්න අපි හේතුඵල ධමයට මේ ගලපලා පාරේ කන්න නැතුව ඉන්නවා, අසරණ වෙලා ඉන්නවා සතෙක්. අපි මේ සතාව අරගෙන ගෙදරට අරගෙන එනවා. අරගෙන ආවට පස්සේ දැන් මේ සතාව ආරක්ෂා කරගන්න ඕනේ. දැන් අපි අතනදී හේතුඵල ගලපලා සතාව අපි ගෙදරට අරගෙන එනවා. ගෙදරට අරගෙන ඇවිල්ලා උට කන්න බොන්න දීලා බොහොම මේකෙන් සලකනවා. ඉන්න ගමන් දැන් මේ සතාව ආරක්ෂා කරගන්න ඕනේ. කවුරු හරි අරන් යයි නැත්නම් මේ සතා පාරේ විභාගාතයයි කියලා හොඳට මේ පේන් කරලා අලුතෙන් හදපු කූඩුවක් ගෙනල්ලා මේ සතාව කූඩුවට දානවා. ඔව්. දැන් මොකද වෙන්නේ? ණය ගනුදෙනුවකට පැටලෙනවා. අපිට තේරෙන්නේ නැහැ. ඔව් අය ණය වෙනවා. ණය වෙනවා. ඒ ණය වීම තුල ඔන්න අපිටත් කවදා හරි දවසක කූඩු වෙලා ওই ණය ගෙවන්න සිද්ධ වෙනවා. දැන් අපිට තේරෙන්නේ නැහැ එකපාරටම අපි ණය වුණා කියලා. මොකද මේ සතාගේ නිදහස සම්පූර්ණව හිර කරා. අපිටත් හිරේ විලංගුවේ වැටෙන්න වෙයි. අපිටත් සතෙක් වෙලා ওই වගේ කූඩුවකට වෙලා බොහොම අසහනකාරී ස්වභාවයකින් ජීවිතේ ගෙවන්න වෙයි. ඉතින් ඒක නිසා මේ ණය කියන එක හරිය පරිස්සමට බලන්න ඕනේ. ඒකයි මේ හේතුඵල ධම විනය කියලා කොටස් දෙකක්ම පෙන්නලා දීලා තියෙන්නේ. අර උදාහරණ වලින් කිව්වහම තමයි මේවා ටික තේරෙන්නේ. නමුත් අපිට අයිතියක් නැහැ අර සතාව කූඩු කරලා හදන්න. නමුත් අපි අර දැඩි ලෝභකම එයාට තියෙන දැඩි කැමැත්ත ආසාව මෙයාව මගේ කරගත්ත හින්දා එයාව පරිස්සම් කරගන්න ඕන හින්දා මේ වැඩි සැපක් දෙන්න කියලා හිතාගෙන තමයි මේ කූඩුවට දාන්නේ සමහර වෙලාවට. අර හරියටම මේක තේරුම් ගත්තේ නැති වුණොතින් එහෙම අපි දන්නේ නැහැ අපි අර ණයකට පැටලිලා ඉවරයි මේ මොහොත වෙනකොට. ඔව්. මේ හේතුඵල ධම වගේම
ප්‍රබලයි මේ ණය සම්බන්ධතාවය නේද? විනය සම්බන්ධතාවය. ඔව්. මේකෙන් ණයෙන් වෙන්වීම බොහොම අවශ්‍යතාවයක් නිසා තමයි මේ දෙකම පෙන්නලා දීලා තියෙන්නේ. ඒක සමහර අය ඒක ගැන ලොකු සැලකිල්ලක් දක්වන්නේ නැහැ. කොහොම හරි අර හේතුඵල ටික ගලප ගන්න උත්සාහ කරනවා. මේ කියන කොටස ටිකක් මග ඇරෙනවා. එතකොට අපි අලුතෙන් ණය වෙන්න ඒත් වෙන්නේ අර සංසාර ගමන දික් වෙන එකම තමයි. ඔව් මේක ණය හරියට ගෙවෙන්න මේ වැඩ කටයුතු ටික සිද්ධ වුණේ නැත්නම් ඒක ගැන ඒ කියන්නේ මේ ණය වීම සහ විනය කිරීම සම්බන්ධවත් හොඳ යථාභූත ඥානයක් අපි තුල ඇති කරගන්න ඕනේ. එතකොට තමයි අපිට ඒක අපි දැන් මේ ණය වෙනවා කියන එක තේරුම් ගන්නෙ. ණය නොවි කොහොමද අපි මේක කටයුතු කරන්නේ? කොහොමද මේ සම්‍යක් ප්‍රයෝග ප්‍රතිකර්ම උපකර්ම අපි පාවිච්චි කරන්නේ? අපි එදිනෙදා ජීවිතේ කටයුතු කරගෙන යනකොට දැන් අපි අතු ගාලා අපි ගිහියෝ විදිහට අපි අතුපතු ගාලා ගිනි ගොඩක් ගිනි තියෙනකොට අපි දන්නේ නැහැ සත්තු ඕන තරම් මැරෙනවා. නමුත් අර අපි උදේ හවස කමා කරගන්නකොට අපිට පුළුවන් ඒවෙන් මිදී නිදහස් වෙන්න. හැබැයි ඕක අපි අමතක කර ඒ දවස් ඇතුළත අපි දන්නේ නැතුවම සමහර විට පුංචි ණය සම්බන්ධ වලට බැඳෙනවා නේද? පුංචි ණය වලට බැඳිලා මේක මහා ණය කන්දක් විදිහට එකතු වෙනවා. ඒක අර නිවන් මගට පාදකයක් විදිහට මේ බලපවත්නවා. මොකද විපාක උරුමයි. අපි දැන කළත් නොදැන කරත් මේකේ විපාක උරුමයි. ඔව්. මේක අර මහා කල්ප ගානක අපු ගමන තුල මහ විශාල ණය කන්දක් තියෙනවා නේද? ණය කන්දක් තියෙනවා. ණය කන්දක් වගේම පින් කන්දකුත් තියෙනවා. ওই පින් කන්ද අපිට පුළුවන් ඔය ඔක්කොටම අනුමෝදන් කරලා හිස් කරගන්න. ඔව්. ඒක එතනින් මෙහෙමත් පුළුවන්. ඒක තමයි අතර කරන්නේ. ඔව් ඒ කියන්නේ නිකන් හිතලා බලන්න අපි ගත්තාම සාමාන්‍යයෙන් අපි ඉන්න ඉඩමක් ගත්තාම මේ ඉඩමේ කෝටි ප්‍රකෝටි ගාණක් සත්තු ඉන්නවා. වේයෝ කූඹියෝ ඔය ඔක්කොම වෙලා. එතකොට මේ මිනිස්සෙක් වෙලා ඉපදිලා ඉන්නේ එක්කෙනයි හෝ දෙන්නයි අපි හිතමු 4-5 දෙනෙක් හිටිය කියලා. 4-5 දෙනා ඉන්නේ. එතකොට අර කෝටි ප්‍රකෝටි ගාණකින් මෙයා මේ මිනිස්සෙක් වෙලා ඉපදෙන්නේ ලොකු පින් කන්දකුත් එක්ක. එහෙම පිනක් නැත්තම් මිනිස්සෙක් වෙලා ඉපදෙන්න බෑ. ඔව්. මනස හිමින්නේ මම ඇහෙනවද? කැඩුනද? ඔව් චුට්ටක් ඇහෙන්න නැතුව ගියා මල්ලි. කියන්නකෝ. දැන් කොහොමද? දැන් ඇහෙනවද? ඔව් ඇහෙනවා. මං කිව්වේ දැන් අර කියන්නේ මේ සත්ත්ව තල අතර කියන්නේ ප්‍රධානම උතුම්ම තලයේනේ මනුස්ස තලය. ඒකට ඒ තලයට එන්න සැලකිත මට්ටම මහ පින්කන්දක් තියෙන්න ඕන කියන එකයි කියන්නේ නේද? ඔව් පිනක් නැතුව එතෙන්ට එන්න බෑ. ඒක තමයි manussත්ත්ව පටිලාභෝ පරම දුර්ලභෝ කියලා බුදු පියාණන් වහන්සේ පෙන්නලා දෙන්නේ. ඒ අතරින් මේ ධර්මයේ දැන් කොච්චර මිනිස්සු වෙලා ඉපදුනත් මේකේ ධර්මයේ අහන්න මේ ධර්මයේ තේරුම් ගන්න තියෙන්නේ බොහොම අතලොස්සකට කොටසකට. එතකොට ඒකයි අපි මිනිස්සෙක් විදිහට අර අපි කුබ්බේතගත පුඤ්ඤතා ශක්තිය මතු කරගන්නත් අපිට බොහොම උපකාර වෙනවා මේ කරුණු හතර. ඔව්. ඒ කියන්නේ ඇත්තට මේ අර නිවන දෙසට තමයි මෙතනින් මඟ විවෘත වෙන්නේ. මඟ විවෘත වෙන්නේ. ඔව්. මේකෙන් අපි විවෘත කරගන්න හදන්නේ ඒ නිවන් මාර්ගයම තමයි. මොකද අපේ ඒකායන පරමාර්ථය මේ සසර ගමනෙන් එතෙර වෙන්නේ. මේක ගමන පැවැත්ම අපවැත්මක් කරන්න. ඒතකොට මේ පැවැත්මට හේතු වන සියලු පොඩි කාරණා වුණත් මේක ඇත්තටම සරල මට්ටමක තියෙනවා කියන්නේ ඒකයි මේක හරියම සරල මට්ටමක තියෙන්නේ. අර මිනිස්සුන්ගේ මේ රාගෙන් දේශයෙන් මෝහෙන් වැඩ කරන නිසා මේ සරල දහම තේරුම් ගන්න බැරි වෙලා තියෙනවා. මේක ටිකක් අර මේ නිකන් ලොකු තේරුම් ගන්න බැරි අමාරු එකක් කියලා හිතෙන මට්ටමකට මේ ඇවිල්ලා තියෙන්නේ මේ අපි තුලම ඇති කරගත්ත යම් සංකීර්ණ සිතුවිලි නිසා. මේක බොහොම සරල තැනක තියෙන්නේ. පොඩි ළමයෙකුට වුණත් හරියට කියලා දුන්නොත් හරියට මේ මාර්ගයේ අනුගමනය කරලා මේ නිවීම කියන එක අත්දැක ගන්න පුළුවන්. ඇත්තට අර නිකන් මහා අර
ඔය සාංඛ්‍ය යෝග මීමාංසා කියලා දර්ශන තියෙනවා. ඒ වගේ නිකන් රටපටලන එකක් නෙවෙයි මේක හරි පහසුයි. හරි පැහැදිලි, හරි පිරිසිදුයි, හරි පහසුයි. ඕනම කෙනෙකුට තේරුම් අරගෙන එදිනෙදා බොහොම පහසුවෙන් අනුගමනය කරන්න පුළුවන්. මේ අනිත් වැඩ කිසි දෙයක් නතර කරන්න උවමනාවකුත් නැහැ. මහා සල්ලියක් වියදම් කරලා මහා පින්කම් කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. මන්ට තියෙන මට්ටමින් පින්කම් ටික කරගන්න පුළුවන්. කරලා මේ කරන දේ තමන්ගේ මේ චිත්ත ශක්තිය අවදි කරගෙන මේ චිත්ත ශක්තියෙන්ම කරගන්න පුළුවන් දෙයක් තියෙන. එතකොට බුදුහාමුදුරුවෝ අපිට මේ කියලාම තියෙනවා මේ ලෝකෝත්තර මාර්ගයේ යනකොට මේ අපි කියන්නේ අරිය මෛත්‍රිය පැතිරවීම කියන තැන තියෙන ලොකුම පින්කම. ඔව්. ඒ කියන්නේ ඒක තමයි පින්කමේ උඩටම ගෙනල්ලා පෙන්නලා දීලා තියෙන්නේ. එතකොට ඒක කරගන්න අපිට ඒක මේ මුදල් අවශ්‍ය වෙන්නේ නැහැ අරිය මෛත්‍රී පතුරවන කෙනෙකුට. මේ පින්කමේ අර අහලා මං හිතන්නේ ඒක අහලා ඇති මේ අපි කියන්නේ සත්තුන්ට දෙන දානේ ඉඳලා මේක දානේ ආනිසංස ගැන කියාගෙන උඩට ඇවිල්පු අවස්ථාවක් තියෙනවනේ බුදුහාමුදුරුවෝ ඒ සූත්‍රයෙන් කියලා මට මතක නැහැ. ඒ සූත්‍රයේ උඩටම ගෙනල්ලා ඒකේ උඩම පින්කම විදිහට තියෙන්නේ මේ ආර්ය මෛත්‍රී පැතිරවීම. ඒ කියන්නේ ලොකුම පින්කම අපිට කරගන්න පුළුවන් ආර්ය මෛත්‍රී පතුරවලා. ඊට පස්සේ මහානිසංස තියෙන පින්කමක් විදිහට තමයි ඒක පෙන්නලා දීලා තියෙන්නේ. ඊට පස්සේ එතන මම හිතන්නේ අනිච්ච දුක්ඛානත්ත වෙන්න ඕන පළවෙනි එක දෙවෙනි එක වෙන්න කොහොමද මම හිතන්නේ ඔය ආර්ය මෛත්‍රිය. නෑ මේ පින්කමනේ මේ පින්කම. අනිච්ච දුක්ඛානත්ත වඩනවා කියන්නේ පින්කමක් නෙමෙයි. ඒක කුසලම නෙමෙයි. කුසල සම්පදා. ඔව්. කුසලාහරි. ඔව් ඒක තමයි. ඔව්. මේකේ එතකොට දැන් අර ඒ අමාරු දෙයක් නෙවෙයි. ඒ කියන්නේ කරගන්න බැරි දෙයක් නෙවෙයි. මේකෙදි අපිට ওই බාධකයක් හැටියට තියෙන මේ ණය සම්බන්ධතාවය තමයි නේද? ණය සම්බන්ධතාවය සහ මේ දැන් මේකනේ මම කිව්වේ මුලින්ම මේකේ අපිට මගඵල ලැබපු කෙනෙකුට හෝ මාර්ගඵල නොලැබපු කෙනෙකුට හෝ මේ ධම්මානුධම්ම පටිපදාවේ හැසිරෙන්නේ නැති කෙනෙකුට වුණත් මේක භාවිතයට ගන්න පුළුවන් බොහොම යහපත් විදිහට. මේ කරුණු හතර. ඒකම යනට උපකාර වෙනවා මේ නිවන් මඟ අපි කියන්නේ ලෝකෝත්තර පින්කම් කරගන්න පුළුවන් මට්ටමකට වැටෙනවා යාව. එයාට යහපත් ජීවිතයකට පාදම වැටෙනවා මේකේ. ඔව් මූලික වශයෙන් කෙනෙක්ට ඕන පැත්තකට මේක උපකාර වෙනවා නේද? ඔව්. විශේෂයෙන්ම නිවනට තමයි උපකාර වෙන්නේ. නිවනට ප්‍රධාන වශයෙන්ම උපකාරක වෙන්නේ. නමුත් ලෞකික වශයෙන් කෙනෙකුට යම් කෙනෙක් උදේ හවස පහන තියනවා නම් මේ බුදු පහන තියලා වුණත් මේ කරුණු තුන මෙනෙහි කරලා ඒ වෙනුවෙන් කටයුතු කරගෙන යන කෙනෙක්ට එයාට මේක නිවන් දකින්නම උපකාර වෙන පින්කමක් බවට පත් වෙනවා. දෙවක සමහර වෙලාවට මට කලින් ප්‍රශ්න ආපු අය මට කියලා තියෙනවා ඒ කියන්නේ මේකත් මේ හිතුවට මේ ලේසියට කියුණාට කරන්න අමාරුයි. සමහර අයට මේක එක දිගට මේ කරුණු තුන සිහිපත් කරන්න බැරි තරමට සිතුවිලි ගලන වෙලාවල් තියෙනවා හිතට. ඔව් අනිවාර්යයෙන්ම ඕක සෙල්ලම් නෑ කරපු කෙනෙක් කරපු අය ඉන්නවනම් ඇති මේක ඒගොල්ලන්ට මේ එනවා ඒ මාර පාක්ෂික බලපෑම් එනවා. කරගෙන යන්න බෑ. එක පාටම නතර වෙනවා. එක දිගට කරගෙන යන්න බෑ. ඔව් ඇත්තටම දැන් සමහර වෙලාවල අපි දන්නෙත් නෑ සමහරට කාරණා කරන ගම වෙන දිහාක ගිහිල්ලා. වෙන දිහාක හිත යනවා හිතට තව සිතුවිල්ලක් එනවා වෙන මොනවා හරි මතක් වෙනවා. මේක අර කරගෙන යන්න අමාරුයි. ඉතින් මේකටත් අර සතර කමටහන් වඩනවා වගේම හොඳ පුරුද්දක් පුහුණුවක් අර චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගෙන කර යුතුමයි. ඒක කරන්න ඕනේ කරන්න මේක අර වචන වලින් කිව්වට මේක ලේසි කියලා කරන්න ගත්තාම තේරෙනවා
මේක එක දිගට සමහර විට කරගෙන යන්න බෑ. එකක් කරනකොට ඉතුරු කාරණා දෙක කරන්න බැරුව යන අවස්ථාවල් එනවා. ඒකින්ද මේක අර තමන් වැදගත්කම තේරුම් අරගෙන අවබෝධ කරගත්ත තරමටම තමයි මේ කරුණ තුන එක දිගට කරන්න පුළුවන් හැකියාවක් ලැබෙන්නේ. එතකොට තව ප්‍රශ්නයක් තියෙනවා දැන් මේක දැන් මම හිතන්නේ මේ ප්‍රශ්නේ ගොඩක් කට්ටියට තියෙන මේක මටත් තියෙන ප්‍රශ්නයක්. ඒ කියන්නේ දැන් මුලින්ම මම දහම්මගට ආවට පස්සේ මේක මට අර පුළුවන් උපරිමයෙන් මේ කියන්නේ අර බොක්කෙන්ම කියන්නේ ඇටලේම සහරෝලෙම මේ කාරණා කළා. උදේ හවස අනිවාර්යෙන් දෙපාරම කළා. අනිවාර්යෙන් කරලා තමයි නැගිටින්නේ නිදාගන්නේ. එහෙම තමයි කළේ. ඊට පස්සේ කාලය හැම ගෙවිලා යනකොට ඊට පස්සේ මේ කාරණා හතර කරන එක ටිකක් මග හැරෙනවා. සමහර කාලවලට ඒක කරන්න නැතු යනවා. ඊට පස්සේ අය කරන්න ගන්නවා. අය සමහරට ඔන්න හිමින් වැඩේ සටහන යනවා. කොහොම කතාවක් මට නම් වෙනවා ඇත්තටම. අදට සමහර අවස්ථාවල මේ කාරණා කරන්න නැතිව ඉන්න උත්සාහ කරනවා. හැබැයි එතකොට දැන් මේ කාරණා හතර කරන්න නැති ඉන්න අවස්ථාවලදී පීඩනය කියන එක එතකොට එනවා අපිට වැඩි පීඩනය වැඩි වෙනවා අනිවාර්යයෙන්ම. ඒක මේකයි අර මං අර කිව්වේ උතන කාරණා දෙකක් තියෙනවනේ. දැන් මේ කරුණු මේ තුන මෙනෙහි කරලා මේ කමාව ගැනීම, අරියමයිත්‍ය පැතිරවීම, පින් අනුමෝදන් කිරීම හා සමානවම දැන් අපි කමා කරගන්නකොට අපේ අතින් වෙන වැරදි තියෙනව නේද? අපි කමා කරගන්නේ අපේ අතින් මොනවා හරි සිතින් කයෙන් වචනෙන් වරදක් වෙලා ඇති කියලා හිතලානේ. අන්න ඒ වැරදි නැවත නොකරන්නත් ඕනේ. ඒ කියන්නේ ඒකට ඒක ආවරණයක් විදිහට වැටෙන්නේ. ඒ කියන්නේ ඒ කරුණු අපි නිකන් හිතෙන් මෙනෙහි කරාට විතරක් හරියන්නේ නැහැ. මේ කරුණු අපේ අතින් දැන් එදිනෙදා වෙනවනේ. අපේ අතින් හිංසා වෙන්න පුළුවන්. අවේදන් සාධාරණකම් වෙන්න පුළුවන්. සමහර විට පුරුද්දට කරන දේවල් වෙන්න පුළුවන්. අපි පාකටින් ජොබ් එකක් කරන කෙනෙක් කියලා බොරු කියන්නම වෙනවනේ. ඔව් නේද? නේ? ඒ වගේ වෙන අවස්ථාවල් තියෙනවා. එතකොට ටිකක් කරගෙන යන්න බැරි වෙන්න මේ අර බාධකයක් විදිහට වැටෙනවා. එහෙම වෙනවා. ඒකයි මං අර දේශනාව තුලදීත් මං සැරේ තැන් දෙක තුනක මතක් කරා මේක කරුණු ටික කරනවා හා සමානවම එදිනෙදා ජීවිතය ගත කරනකොට මේ වෙන දේවල් වලින් මිදී නිදහස්ව කටයුතු කරන්න අදිෂ්ඨානශීලීව වැඩ කරගන්නත් ඕනේ. එතකොට අපිට දැන් හිතමු අපි ආයතනයක අපි සේවකයෙක්ව හසුරවා ගන්න නැත්නම් ගෙදරක ළමෙක් හසුරවා ගන්න යම් දේවල් අපිට කරන්න වෙනවා කියලා. එතකොට අපි බොහෝම සම්‍යක් ප්‍රයෝග පාවිච්චි කරලා බොහෝම කල්පනාවෙන් අපිව ණය ගනුදෙනුවට පැටලෙන්නේ නැති විදිහට මේක අපි බොහෝම අර කල්පනාවෙන් යෝනිසෝ මනසිකාරයෙන් මේක කරගෙන යන්න ඕනේ. එහෙම වෙන්නේ අර වගේ මොනවා හරි දේවල් වලට අර ඒ කරුණු කාරණා ටික පිළිවෙතක් විදිහට නිකන් ඒකත් නිකන් වතක වැටිලා වගේ තමයි මට තේරෙන්නේ එහෙම කරන එක. ඒක අර වෘතයකට වැටෙන්නේ නැතුව නිකන් අර අපි සිල් සමාදන් වෙනවා වගේ වෘතයකට වැටෙන්නේ නැතුව මේක මේ අවබෝධයෙන් කරගෙන යනවනම් ඒක එහෙම වෙන්නේ නැහැ. ඇත්තටම වගේ කියන්නේ අර ප්‍රායෝගිකවම අර ශරීරයට කියන්නේ මනසට අර උරා ගන්නමින් කරන්න ඕන කියන එකක් නේද? කරන්න ඕනේ. ඒ කියන්නේ මේ ඇයි අපි මේක කරන්නේ? මොකටද මේක කරන්නේ? මොකද්ද මේකෙන් තියෙන ප්‍රතිඵලය? අන්න ඒ අවබෝධය අතුලාන්තයේ වැඩ කරන්න ඕනේ. එතකොට අපිට මේක අර එක දිගට කරගෙන යනවා. ඒක පුරුද්දට ගියාට පස්සේ තේරෙයි ඒක එච්චර ලොකු ආයාසයක් දරන්න ඕනේ. බොහොම විනාඩියකින් දෙකකින් තුනකින් මේක ඒ දිනපතා කරන දේත් කරන්න පුළුවන්. අර දවස ඇතුළතදී අපි යම් මේ අර මං කිව්වේ අපේ දැන් මුල් බැහැගත්ත රාගදේශ මෝහ ගති අයින් කරන්නත් මේක උපකාර වෙනවා.
ඔව් දැන් අපි මෛත්‍රිය පතුරවනවා කියන එකක් අපි ඒක හිතට පුරුද්දක් ඇති කරගන්නකොට අර සාමාන්‍ය එදිනෙදා වැඩ කරනකොට මෛත්‍රියක් හිතට ගන්න එච්චර අමාරුවක් ඉන්නේ ඔව් පුරුදු වෙලා හිටිනවා නේද? නැහැ. ඔව් පුරුද්දක් ඇති වෙලා තියෙනවා. සමාව ගන්න අර දැන් අපිට තියෙනවනේ අර සාමාන්‍ය පෘථග්ජන මිනිස්සෙකුට මේ දන්නවා හොඳටම තමන් අතින් වැරද්දක් වුණා කියලා. නමුත් එක්ක වැඩිහිටිකම නිසා හෝ තමන්ගේ තාන්න මාන්නය නිසා හෝ හිතේ තියෙන අර උද්දච්ච උදහස් මාන්නය නිසා අපි හිතමු gedara දරුවෙක්ට කියලා. මේ දරුවගෙන් සමාව ඉල්ලන්න gedara වැඩිහිටියන්ට බෑ. හිතේ තියෙන උදහස් බව. හැබැයි තමන් අතින් වරදක් වෙච්ච බවත් පැහැදිලිවම තියෙනවා. හැබැයි දැන් අර මේක අපි අනබිමුකව මේක කරගෙන යන්න පුරුදු වුණාම අපිට පුරුද්දක් එනවා මේක දැන් අපිට පුළුවන් කරන්න අපිට පුළුවන් මේ මොහොතේම කමාව අරගෙන ඒකෙන් මිදී නිදහස් වෙන්න කටයුතු කරන්න. අර හිතේ නිහතමානී බවක් ඒ මොහොතට ඇති කරගන්න පුළුවන්. එතකොට අපේ හිත අර ද්වේෂයෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් අර හිතේ පටිගයෙන් මත් වෙන්නේ නැහැ. මේ අභියෝගයේ වශයෙන් එකිනෙකට උපකාර වෙනවා. අනුස්සති වඩනවා හා සමානව මේ ණය විනය කිරීමෙන් ණය විනය කිරීම අනුස්සති වඩන්නත් අනුස්සති වැඩිම ණය විනය කරන්නත් දෙකටම උපකාර වෙනවා. ඔව් මේක මාර ලස්සන දෙයක් වගේ මට තේරෙන හැටි කියන්නේ අපේ අර මනස අලුතින් ප්‍රෝග්‍රෑම් කරනවා වගේ එකක් කියන්නේ අපේ ප්‍රෝග්‍රෑම් කරනවා වගේ දෙයක් කරන්නේ. මේ වැරදි විදිහට මේක හදලා මේක හදාගෙන පුරුදු කරගෙන අහපු එක අපි අලුතෙන්ම මේක පිරිසිදු වෙන පැත්තට විතරක් ප්‍රෝග්‍රෑම් කරන එක තමයි කරන්නේ. අනිත් ඇහුන්නේ අපහු කියන්නේ ඒ කියන්නේ ඒ නිසා දැන් එතකොට දැන් මේ වර්තමාන මොහොතක් නෙන්නේ අර වෙච්ච දේවල් කරන්න බැරි වෙච්ච දේවල් වලට ආය පාරක් මේ මොහොතේ ඒ ගැන හිතා තැවෙන්නේ නැතු මේ මොහොතේ අර පුළුවන් මොහොතේ හරි කරගෙන අර ප්‍රෝග්‍රෑම් එක හදාගන්න පුළුවන්. දැන් අපි හිතමු මේක අපිට පුරුදු පුහුණු වුණාට පස්සේ තේරෙනවා අපි දැන් ගේ අතු ගාගෙන යනකොට කූඹි ටිකක් අපි දන්නේ නැහැ පොස්සට මේවා වෙලා මැරිලා ඉන්නවා. ඒ මැරිලා ඉන්න මොහොතේම අපිට ඒ කමාව අරගෙන පින් දීලා පින් පවුන වල නිදහස් වෙනවා. එහෙම එනවා හිතට. කරලා බලන්න ඕනේ. ඒක කරලා බලන්න. ඒක ඒවලෙම දැක්ක ගමන් අපි ඒකට සම්බන්ධ වුණේ නැත්තම් චේතනාවක් නැතුව අපි මේ සතු මරලා නැත්තම් අපිට පුළුවන් ඒවලෙම කමාව අරගෙන පින් දීලා නිදහස් වෙලා අරකින් මේ අර ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වෙන්න. මොකද දැන් මගේ ගේනේ මං අතු ගානේ මං කොහොමත් ගිහියෙක් විදිහට මං ගෙවල් අතුපතු ගා ගන්න ඕනේ අස් කර ගන්න ඕනේ. එතකොට ඒක වර්තමාන මොහොතට ඇප්ලයි කරන්න පුළුවන්කම තියෙන්නේ මම මේක හොඳට එදිනෙදා දිනපතා හොඳට පදම් කරලා පුහුණු කරලා තිබුණොතින් විතරයි. නැත්තම් මට ඕක කරන්න බෑ. අමතක වෙනවා. කරන්න බෑ අමතක වෙනවා. ඇත්තට ඒක එන්නේ නෑ. ඔව් එන්නේ නෑ. ඒ ගොඩාක් අයට මම ඒකයි මේක අද මාතෘකාවක් විදිහට කතා කරන්නත් ගන්න හිතුවේ මේ මොකද ගොඩාක් අය මග මේ බොහොම බණ අහලා කොහොම කරලා මේ ධර්මය හොඳට මේවා කරලා මේ අතරමඟ ස්ලෝ වෙලා තියෙනවා. ගොඩක් අයට එන්නේ. ඔව්. අතර වෙලා තියෙනවා. දැන් ඒ යන අතරතුරේදී සමහර අය ඇත්තටම මිය පරලවත් ගිහිල්ලා මිය පරලව යන මොහොතේ මේ මොනවත්ම කරගන්න බැරුව අතරමං වෙලා අසරණ වෙච්ච අවස්ථාත් මට දැනගන්න ලැබිලා තියෙනවා. ඒක නිසා මෙච්චර දහමක් අහගෙන අතට අරගෙන ඒක ඒ විදිහට කරගත්තොත් අපරාධ ඉතින් තමන් විසින් තමන්ගේම නිවන වහගත්තා හා සමානයි. එච්චර ජීවිතේ අසරණ වෙන්න හොඳ නෑ. අපි මේ මෙච්චර දහමක් අපිට දැන් ලැබිලා තියෙනවා. හරිම පිරිසිදුයි, පැහැදිලි. මේක බොහොම ප්‍රායෝගිකයි. මේක තමන්ටත් යහපත්, අනුන්ටත් යහපත්, සියලු සත්වයින්ට යහපත්, මුළු ස්වභාව ධර්මයටම යහපත්. ඒකින්ද අපි මේක අනුගමනය කිරීම, මේ අනුගමනීය ප්‍රතිපදාව හරියටම කොහොමද කරන්නේ කියලා තේරුම් අරගෙන හොඳ උනන්දුවෙන් මේක කරගෙන යන කෙනෙකුට මේකේ ප්‍රතිඵල ලබන්න පුළුවන්. ඔව්. ඇත්තට සෑහෙන්නම වැදගත් වෙන දැන් අර කියපු කතාවත් එක්කන් දැන් සමහර අය මේ දහම හම්බෙලත් ඒක අහලත් ඒකෙන් යම් වැඩක් ගන්න බැරුව හොඳට බණ අහගෙන හොඳට කරගෙන ඉඳලා එක පාටම සේරම නතර කරලා ආයි වෙන පැත්තක යන අය ඉන්නවා. එහෙම වෙනවා.
ඒගොල්ලෝ දන්නේම නැතුව අර ඒගොල්ලෝ දැනුමක් විදිහට මේ ධර්මකාරණා ගැන සියල්ල ගැන දැනුවා. අහලා කනට අහලා මොනවද මේ සූත්‍ර ධර්ම සේරම කටපාඩම් ඔක්කොම තියෙනවා. නමුත් මේ වෙලා තියෙන්නේ මේකේ ඇත්තටම මේ ප්‍රායෝගිකව භාවිතාව ගැන උනන්දු වෙලා නැහැ. අර දහම් දැනුමක් විදිහට දහම් කරුණු දැන ගැනීමක්, දහම් කරුණු මේ කටපාඩම් කිරීමක්, ඒව ගැන කතා කිරීමක් කරලා තියෙනවා. අර එදිනෙදා තමන්ගේ ජීවිතේ මේක ප්‍රායෝගිකව ගන්න අත්දැකීම අයින් කරලා. එතකොට ටික කාලයක් යනකොට එයාට මේක තව අර ඉගෙනගත්ත විෂයක් හා සමානව දැනුමක් විතරයි. අන්න ඒකයි මේ දැන කියන්නේ දැන් මේ ඇත්තටම මට පේන්නේ එතකොට මේ එහෙම වෙන්නත් බලපන්නේ ණයම තමයි. ණයම තමයි. ආවරණ වෙනවා නේද? ආවරණය වෙනවා. ඒක නිසා ආවරණය වෙනවා. ඒ නිසා ඒගොල්ලෝ අර සුපුරුදු පරිදි ආය පාරක් යනවා. අර මාර්ගය අමතක කරනවා. ඒ විදිහට යනවා. ඉතින් තමන් ඒක තේරුම් ගත්තොත් මගේ ට්‍රැක් එක වැරදි පැත්තට යනවා කියලා ආපහු බෙල්ලෙන් අල්ලලා දාගන්න ඕනේ. ධම්ම විනයෝ කියලා මේක එකටම කිව්වේ ඒකයි නේ. කියන්නේ මේ පටිසම්පාද වාගෙන මේක ඇත්තටම මේ විනය කියලා කොටසක් අර ඇත්තටම දේශනා කරේ අපිට මේක තේරුම් ගන්න අමාරුයි. දැන් බුදු පියාණන් වහන්සේ මේවා හරිය ලස්සනට බෙදලා කරලා මේක පෙන්නපු නිසා අපිට මේ තේරුම් ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. මේ විනය කියන කොටසෙත් තියෙන්නේ හේතුඵලම තමයි. දැන් අර බල්ලව මේ කූඩු කරපු හේතුවට තමයි අපිට ඵලයක් විදියට උරුම වෙන්නේ. එතන ඒ හේතුවක් රාග සිතක් නිසා එයාගේ ඒ මොහොතට තමන් මේ ණය ගනුදෙනුවකට පැටලෙන බව එයාට තේින්නේ නැහැ, දකින්නේ නැහැ. හේතුඵලම තමයි තියෙන්නේ. නමුත් අර තේරුම් ගන්න පහසුයි අපිට මේක විනය කියන කොටසක් තේරුම් ගත්තාම මේ ණය වෙන එකයි ඒකයි හේතුඵල විතරක් ගලපලා හරියන්නේ නැහැ. ණය වෙන තැනක් බලන්න ඕනේ. ඒකයි මේ දෙක හැමතිස්සෙම කියන්නේ හේතුඵල ධමර. දැන් අපි සද්ධර්මය කියලා කියනකොට සද් කියලා කියන්නේ හේතුඵල ධමර ණය විනයට බහා ගලපා කටයුතු කරන්න හැකියාව තියෙන කෙනෙකුට තමයි සද්දස්ස කුල පුත්තස්ස කියන්නේ. හේතුඵල ධමයටයි ණය විනයටයි සසඳන්න තමයි තියෙන්නේ. ගලපලා සසඳලා බලන්න තියෙන්නේ. සසඳලා කටයුතු කරන්න ඕනේ. ඒ කටයුතු කිරීම තුල තමයි අපිට මේ ගමන යන්න පුළුවන්. මේ ණයත් ඉවර වෙන්න ඕනේ. මේ අපි කර්ම බීජ ටිකත් ඉවර කරගන්න ඕනේ. අලුතෙන් එක කර්ම බීජ එකතු කිරීම නවත්තන්නත් ඕනේ. ණය වෙන එකත් අලුතෙන් නවත්තන්න ඕනේ. එතකොට ඒක තමයි මේ දැන් ඔතනදී දැන් අපිට තිලක්ෂණය භාවනා අනිත්‍ය දුක්ඛ අනාත්ම තියෙනවනේ. සතර කමඨහන් තියෙනවනේ. එතකොට හැබැයි ඔතනදී ওই සියල්ලක්ම සිද්ධ වෙනවද මේ සතර කමඨහන් අපිට හරියට ප්‍රායෝගිකව යුගනද්දව භාවිතා කරන්න පුළුවන්. කියන්නේ සතර කමඨහන් හරියට අපි වඩා ගත්තොත් මේ ඒ තුල පිළිහිටලා ඉන්න පුරුදු වුණොත් හේතුඵල ධමයටයි ණය විනයටයි දෙකම සම්පූර්ණ වෙනවාද කියලා මට ඒක පැහැදිලි නෑ හැබැයි. ඒ කියන්නේ දැන් ඒකනේ දැන් අර සතාට උදව් කරන එක ගත්තොත් එහෙම ඒ සතාට උදව් කරන එක කරලා ඒක මගේ කරගන්න ගියේ නැත්නම් අනිච්ච දුක්ඛම් විපරිණාම ධම්මං වැඩුවා නම් ගෙදර ගෙනල්ලා කූඩුවේ දාන්නේ නෑ. ඒ මගේ කරගන්න බලනවා. මගේ කරගන්න බැලීම තුල තමයි මේ අර ගනුදෙනුවට පැටලෙන්නේ. අනිච්ච දුක්ඛම් විපරිණාම ධම්මං වැඩිලා නෑනේ. වැඩුණා නම් එතන අර බල්ලව මගේ කරගෙන මගේ සන්තකේ මගේ මේකේ නවත්ත ගන්න පවත්ත ගන්න දඟලන්නේ නෑ. මේවර වචන වලින් සුපත් ඒවා සුපත් මම ප්‍රශ්නයක් අහන්නද? ඔව් නාංගි අහන්න. දැන් අපි ඔය මේ පරම මෛත්‍රිය වඩලා ඔය පින් දෙන ඒ ස්ටෙප්ස් තුන කරගෙන යනකොට සමහර වෙලාවට දැන් රැට නිදා ගන්න කලින් කරන්න කියලා කියනවනේ. එතකොට
එක ස්ටෙප් එකක් කරලා සමහර වෙලාවට පරම මෛත්‍රිය පතුරන වෙලාවෙදී නිින්ද ගිහිල්ලා ඉවරයි. ඒ කියන්නේ ඒක කරන ගමන්ම හොඳටම නිින්ද ගිහිල්ලා. සමහර වෙලාවට තර්ඩ් ස්ටෙප් එක දැන් අන්තිම මේ පින් දෙන එක කරන්න යනකොටම අර හිතට මොකද බයක් ඇති වෙනවා. එහෙම එකක් වෙන වෙලාවක් තියෙනවා. එතකොට අර ඒ වගේම වෙන්නේ එහෙම ඒ කියන්නේ ඒක මග අරගන්නේ කොහොමද? එතකොට තව දැන් අපි දැන් මොකක් හරි දෙයක් දැක්ක කියමු. ඔව්. එතකොට දැන් ඒ සිද්ධියට ඇත්තට මම කිසිම අදාළත්වයක් නැහැ. හැබැයි ඒකට මමයි තව කාව හරි නිකන් ආදේශ වෙලා වගේ මට නිකන් හිතෙන එක. ඒ කියන්නේ ඒක එහෙම වුණා මේ වෙලේම දැන් මගේ අතින් වැරද්දක් වුණා කියලා මට තේරෙන්න ගන්නවනේ. මම එහෙම හිතුවගත් වැරදි කියලා. එතකොට ඒ වෙලාවේ අපිට මේ කමාවරම් පින් දෙන්න පුළුවන්ද? එතකොට ඒකෙන් අපිට ඒ නයින් එහෙම ණයක් වෙනව නම් හිතෙන් හරි වැරද්දක් වෙලා ඒ නයින් නිදහස් වෙන්න පුළුවන්ද? නංගි මට ඔයාගේ පොඩ්ඩක් ලයින් එක කට් වුණා. ඔයා දෙවනියට අහපු ප්‍රශ්නේ පොඩ්ඩක් ආපහු අහන්නකෝ. හරි. දැන් අපි කියමු එක්සැම්පල් එකක් ගත්තොත් දැන් අපි මොකක් හරි ඩ්‍රාමා එකක යන මොකක් හරි සිද්ධියක් කියමු. එතකොට දැන් ඒකේ මම සම්බන්ධතාවයක් නැහැ. මම නිකන් යන ගමන් ඩ්‍රාමා එකක් දැක්කා. මෙහෙම සිද්ධියක් වෙනවා. එතකොට දැන් මට නිකන් ආදේශ වෙනවා මමයි තව කවුරු හරි එහෙම වුණොත් මම මෙහෙම තමයි කරන්නේ කියලා. හැබැයි ඒක වැරදි. මෙහෙම හිතන එක. එතකොට ඒ වගේ දෙයක් නෑම දැන් මම දන්නවා මේ මෙහෙම හිතච්ච එකත් වැරදි. එහෙම කියලා. එතකොට ඒ වෙලාවේ මම ඒක කමාව අරගෙන මේ කියන්නේ පරම මේ කමාව අරගෙන පින් දීලා මට ඒකෙන් නිදහස් වෙන්න පුළුවන්ද? එහෙම ණයක් වෙනවා නම් එහෙම කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඔයා කියන්නේ ඔයා ඩ්‍රාමා එක බල ඉන්නකොට ඩ්‍රාමා එකේ සිද්ධියට අදාළව ඔයාගේ මොකක් හරි පෞද්ගලික සිද්ධියක් ඔයාට මතක් වෙනවා. මතක් වුණාම ඔයා මොකක් හරි ද්වේෂකින් හරි මොකක් හරි මම මෙහෙම එකට එක කියන වචනයක් හරි මොකක් හරි ඔයාට මතක් වෙලා මමත් මෙහෙම කියනවා කියලා ඔයාට සිතුවිල්ලක් එනවා හිතට. ඒක නේ ඔයා මේ කියන්නේ. ඔව්. එහෙම නේද? මට තේරුම් ගත්තේ එහෙම. එතකොට ඔයාට ඒක වැරදි කියලා ඒ මොහොතම මතක් වෙලා ඔයාට ඒක කමාව අරගෙන නිදහස් වෙන්න පුළුවන්ද කියලානේ අහන්නේ නේ? ඔව්. ඔව්. කමා කරගන්න පුළුවන්. හැබැයි මෙහෙමයි. දැන් මට ඔය අවස්ථාවේදී ඔයාගේ හිත පරීක්ෂා කරන්න මට බෑ. ඔයාම තමයි මේ ඔයාගේ ඇහැට පෙනෙන සිද්ධිය හරහා ඔයාට එන සිතුවිලි ධාරාව ගැන හොඳ පරීක්ෂණයක් කරගන්න ඕනේ ඔයා. ඒ මොහොතේ ඔයාගේ අනුසය ඉපදුනා නම් ඒක හරහා ඔන්න ඔයා මේකට පැටලෙවෙනවා. හරි? හැබැයි ඔයාට අර කමා කරගන්න එක කරන්න පුළුවන්. ඒක කිසි වරදක් නැහැ. ඒක ඔයාට උපකාර වෙන්නේ ආපහු ඔය වගේ සිද්ධියකට මුහුණ දෙන වෙලාවක. තේරුණාද මං කියන එක? ඒ කියන්නේ ඔයාගේ හිතේ මේ මොහොතේ ඒ දැන් තරහකාරයෙක් කියලා කෙනෙක් මතුවෙන්නේ යම්කිසි තරහ ගතියක් මුල් බැහැගෙන තියෙන නිසානේ. ඒ මුල් බැහැපු එක තමයි අර ඩ්‍රාමා එක හරහා ඔයාගේ හිතට එන්නේ. ඒකයි කියන්නේ අර ආගන්තුකේන උපකිලිට්ටන් විදිහට මේක උඩට ගහනවා. ඒ ආවහම ඔයාගේ හිත කිලුටු වෙලාද නැද්ද කියන එක මට හරියට කියන්න අමාරුයි. ඒක ඔයාම තමයි පරීක්ෂණයක් කරලා බලන්න ඕනේ මගේ හිත කිලුටු වුණාද කියලා. හැබැයි ඔයා අර නැවත කමාව ගන්නකොට ඒක උපකාරයක් වෙනවා ඔයාට ආයි ඔය වගේ දෙයක් හිතන්නේ නැතුව ඉන්න මට්ටමට හිත පදම් කරගන්න. ඔව්. මට එහෙම කලින් ඔය දැන් ඒ විදිහට මමත් කාලයක් කර හොඳට උදේ හවසක කරගෙන ගියා. හැබැයි එහෙම මට තිබිලා ඒක එහෙමම ඒ කියන්නේ ඇත්තටම මටම දැනුණ එක මගේ හිතේ සෑහෙන්න නැති වෙලා ගිහින් තිබ්බා. එහෙනම් මම හිතක් කරුවා මට මෙහෙම හිතෙන්නේ නැති දැන් කියලා. එහෙම ඒ තරමටම මට ඒක මේ ගොඩක්ම ඒක නැති වෙලා මගේ තිබ්බ. ඊට පස්සේ කාලයක් කර මේක කරන එක මගේ අතින් මගේ ඇරුණා. මගේ වල දැන් ආයෙත් මම ආයෙ කරන්න ගත්තට පස්සේ තමයි දැන් මේ අර ප්‍රශ්නේ එන්නේ දැන් ආයෙ පරණ විදිහට. ඒකට අර ඒක මහා හිසරදයක්. කරදරයක් කියලා තේරෙනවා. ඒ කියන්නේ අර ප්‍රෙෂර් එකක් වගේ දැනෙනවා. එහෙම හිතුනමයි. කරදරයි ඒක හිතෙන එක. අර දැන් ඔයා කිව්වේ දැන් මේ කරගෙන යනකොට නිදිමතක් වගේ එනවා. අර ඒකයි මං කිව්වේ ඒකටත් අර අපේ හිත මනස මනෝ පුබ්බංගම වෙන්න ඕනේ. දැන් අර අපි සාමාන්‍යයෙන් එලාම් එකක් තිබ්බහම උදේ 4ට නැගිටින්න කියලා බලන්න සමහර වෙලාවට එලාම් එක වදින්න කලින් අපි හැරෙනවා. ඒ වගේ අපිට අර හිතට පොඩ්ඩක් කාවැදෙන්න ඕනේ මේක. ඒ කාවැදෙන මට්ටමට එනකන් අපි මේක පොඩ්ඩක් උනන්දුවෙන් කරගෙන යන්න ඕනේ. ඒ කියන්නේ දැන් කමාව අරගෙන නිින්ද ගියොත් එහෙම ඉතුරු කරුණු දෙක වෙලා නැහැනේ. එතකොට ඒක අඩුපාඩුවක් වෙනවා.
කමාව ගන්න එක විතරක් වෙලා. හැබැයි ඕක අර ටික 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 හිත නෑ මං අද කොහොම හරි කරනවා මේක කියලා හිතාගෙන එහෙම කරන්න පුරුදු වුණාම මං කිව්වේ ඒකයි. මේකට විනාඩියෙන් දෙකෙන් උනත් කරන්න පුළුවන් පුරුදු පුහුණු වුණාට පස්සේ එතකොට Tamanට අර බොහොම සැහැල්ලුවක් උදේ පාන්දරට නැගිටිනකොට සැහැල්ලුවක් මනසට සැහැල්ලුවක් දැනෙනවා. ඒක ප්‍රායෝගිකව Tamanට අත්විඳ ගන්න පුළුවන්. පුරුදු පුහුණු වෙනකන් තමයි අපිට ඕක ටිකක් අපහසුයක් අමාරුවක් තියෙන්නේ. ඒකත් නිකන් අර මාරපාක්ෂික බලවේග ක්‍රියාත්මක වීමක් වෙන්න ඕනේ. නිදිමත එනවා. එතකොට නැත්තම් අර පින් අනුමෝදන් කරනකොට සමහරක් අය බය වෙනවා. අර එහෙම ප්‍රශ්නත් වෙලා තියෙනවා සමහර අයට. මේ ඒවත් අර වෙලා තියෙන්නේ ඒ කියන්නේ දැන් ඇත්තටම බය වෙනවා කියලා කියන්නේ මොකක් හරි ඒ කියන්නේ එයාට එහෙම පින් ගන්න ආපු අයකින් මොනවා හරි එයාට ඒ විපාකාවරණයක් තියෙනවා. එතකොට ඒකට බය වෙන්නේ නැතුව ඒකට බය වෙන්නේ නැතුව ඒ පින් අනුමෝදන් කිරීම ඒගොල්ලන්ගේ යහපත උදෙසා කරන්නම ඕනේ. එතකොට ඔයාගේ නිදී නිදහස් වීම තමයි ඒකෙන් වෙන්නේ. ඔයා ඔක නොදී ඉන්නකොට ඔයාට ඇවිල්ලා තව ඔයාට කරදර කරන්න උනත් එක්ක ඔයාට ආදරෙන් වෙලිච්ච කෙනෙක් වෙන්න පුළුවන් නැත්නම් ද්වේෂයෙන් ගැටිච්ච කෙනෙක් වෙන්න පුළුවන් මේ ඔයත් එක්ක මේ යම්කිසි මේ එකක් ඇති කරගෙන ඉන්න හදන අවස්ථාවක් වෙන්න පුළුවන්. එතකොට ඔයා මේ විදිහට පින් අනුමෝදන් කිරීම කරනකොට ඒකෙන් නිදී නිදහස් වෙන්න පුළුවන්. අර ඒකනේ ඒ කියන්නේ ඒක හරියට කරන්න ඕනේ. අර බුදු පියාණන් වහන්සේටත් දැන් මේ කොසල් රජතුමා මේ තිරෝගුඩ සූත්‍රය දේශනා කරන්නෙම ඒ පළවෙනි දවසේ දාන දීලා මේ ඉවර වෙලා ගියාට පස්සේ මේ ඒ ගෙදර කරදර වෙන්න පටන් අරගෙන රජ ගෙදර යම් බඩු පෙරලනවා ඒ වගේ භූත ප්‍රේත දෝෂ ඇති වෙලා. එතකොට ඒක හරහා තමයි බුදු පියාණන් වහන්සේ නැවත දානයක් ලෑස්ති කරන්න කියලා මේ තිරෝගුඩ සූත්‍රයේ දේවල් මතු කරලා මේ කරුණු කාරණා ටික මතු කරලා මේ පින් අනුමෝදන් කිරීම නිවැරදිව කරන්න කියලා ඒ අනුමෝදන් පින් අනුමෝදන් කරන විදිහ කියලා දීලා තියෙනවා. දැන් එහෙම නැති වුණාම දැන් ඒවා අද මිනිස්සු දන්නේ නැති නිසා ගොඩක් වෙලාවට ඔය අපි භූත කට්ටඩිය පස්සේ යන්නේ ඒක නිසා. මේ පින් අනුමෝදන් කිරීම අපේ අතින් නිවැරදිව වෙලා නැහැ. කාලයක් යනකොට මේගොල්ලෝ අපිට කරදර කරන්න ගන්නවා. මොකද මේගොල්ලන්ට හරියට පින් ටික ලැබිලා නැහැ. එක්කෝ දැන් අර මං කිව්වේ මස් මාළු දීලා පින් මේ දානමාන කරාමත් එයාලට පින් ගන්න බෑ. ඔය වගේ දැන් කොච්චර දානමාන දුන්නත් ඒවයි අර ඒ දානයක් දීලා ඒ පින් අනුමෝදන් කිරීමට සුදුසු ආකාරයෙන් සිද්ධ වෙලා නැහැ. ඒක නිසා අපි කොච්චර පින් කියන ගාතාව අර මැතිරෙව්වත් මේ පින අනුමෝදන් වෙලා නැහැ. මේ පින් අනුමෝදන් කරන්න අපේ මේ චේතනාව බලවත් වෙන්න ඕනේ හැමතිස්සෙම. අපේ ඇතුලෙන් චේතනාවක් තියෙන්න ඕනේ අපි මේ මෙයාව මුදවා නිදහස් කිරීමේ චේතනාවෙන් මේ පින් අනුමෝදන් කිරීම කරන්න කියන එක. ඒකින්ද ඒ වගේ කලබලකාරී ගතිය ඇති වුණාට බය වෙන්න එපා. මොකද ඔයා මිනිස්සෙක්නේ. ඔයා මිනිස්සෙක් හින්දා ඔයා තමයි මෙතන බලවත් කෙනා. ඒක නිසා මේ වගේ සිද්ධිවලදී බය වෙන්න එපා. ඔයා පින් අනුමෝදන් කිරීම දිගටම කරගෙන යන්න. ඔව් ඔක්කේ මම එහෙම කරා. ඊට පස්සේ ඒ ප්‍රශ්නේ එහෙම නැති වෙලා ගියා. හැබැයි මම ඒකෙන් පස්සේ රැට පින් දෙන එක නැතර කරා. මට බය හිතෙනවා. ඒ කියන්නේ දැන්ටමත් මට සමහරවිට ඒ අර අත්දැකීමත් එක්ක මේ බය හිතෙනවා ඇත්තටම. ඒ කියන්නේ අර ඔක්කොම ටික කරගෙන ඇවිල්ලා පින් දෙන මොහොතේදී මට හිතෙනවා මේක කරනවද නැද්ද කියන එක මට දෙපාරක් හිතෙනවා. එතන ඒ යම්කිසි මේ විපාකයක් තමයි ඕක දැන් හැබැයි කරන්න කළ යුතු දෙයක් ඕක. ඒ කියන්නේ දැන් ඔයා පින් දෙන්නේ කටයුත්ත කරන්නෙම නැද්ද? නෑ කරනවා. දැන් සමහර වෙලාවට මම රැට කරනවා. සමහර වෙලාවට මේ ඒ කියන්නේ අර මම පිටතැන් වල කියන්නේ මම දැන් අර සමහරවිට බෝඩ් වෙලා ඉන්නවා. සමහරවිට ගෙදර ඉන්නවා. ඒ කියන්නේ වැඩ කරන වෙලාවල් තියෙනවා. ඒකට ගෙදර ඉන්න වෙලාවට මම කරනවා. බයනතෝ ගෙදර කට්ටියක් ඉන්න නිසා. හැබැයි ඊට පස්සේ දැන් වලට ගියට පස්සේ එහෙම කරන්නේ මම අහන්නේ ඔයා දැන් පින් දෙනවා කියන එක කරනකොට කොහොමද ඔයා ඒක හිතන්නේ කියලා නිකන් මට කියන්නකෝ බලන්න. හිතන්න කියන්නේ මේ දැන් අර මම ඔය කියන ටික ඔක්කොම මගේ අතින් කියවෙනවා මම කියන්නේ ඔයා පොත බලාගෙනද කියවන්නේ? නෑ මට ඇත්තටම මේ කටපාඩම් කියන්නේ මතකයි ඔක්කොම ටික. ඒ ටික ඒ ඔක්කොම ඉතින් මතක් කරගෙන ඔයා මේ ඔක්කොම ටික කටපාඩම් කරගෙන කටපාඩමින් කියවනවද? මුලදී එහෙම තමයි කරේ. දැන් හැබැයි අර එදා මුතුමාලක්ක කිව්වා වගේ මම සෑහෙන්න මේ කියන්නේ අර
කොටසක් සාරාංශ කළා වගේ තමයි දැන් හිතලා එහෙම කරන්නේ. ඒ සාරාංශ කරන්නේ. එතකොට ඔයාට අර නිින්ද යන ගතියට වුණත් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ඔයාගේ දැන් අදහස ඔළුවේ තියෙනවනේ. අදහස ඔළුවේ තියෙනකොට ඔයාට මේ ලේසි මේක කරගන්න. වැඩි වෙලාවක් ගත වෙන්නේ නැහැ. මේක අපේ චේතනාව බලවත් වෙන්නේ අපේ අවබෝධය වැඩි වුණාම. තේරුණාද? ඒ කියන්නේ අපි මේක මේ පින් අනුමෝදන් කිරීම කරන්නේ ඇයි මොකටද කරන්නේ මොකක් උදෙසාද කරන්නේ කියන එක ගැන අපිට අවබෝධය ආවට පස්සේ අපේ චේතනාව ගොඩක් බලවත්. එතකොට අපිට පුළුවන් අර ටක් ගාලා සාරාංශ කරලා මේක මේ වෙන්න ඕන කාරණාව පරමාර්ථයෙන්ම මොකද්ද වෙන්න ඕනේ කියලා තේරුම් අරගෙන අනන්ත සංසාරයේ පටන් මේ මොහොත දක්වා මගේ පින් බලාපොරොත්තුවෙන් ඉන්න සියලු දෙනාටම පින් අනුමෝදන් වෙත්වා. ඒ අයත් මේ සසර ගමනින් මිදී නිදහස් වෙන්නට මේ පින උපකාර වේවා, උපනිශ්‍රේ වේවා, හේතු වාසනා වේවා කියලා මේ ඒ පින් අනුමෝදන් කිරීම කරන්න පුළුවන්. දැන් ආයි ළඟකදී එහෙම වෙලා තියෙනවද? ඒ කියන්නේ ඔයාට ආයි එහෙම පින් අනුමෝදන් කරනකොට එහෙම එකක් වෙලා තියෙනවද මේ ළඟදී? නෑ. ළඟදී නෑ. ඒ වුණාට අර මට ඒ අර බය ගතිය තියෙනවා. ඒනටම සමහරවිට රැයට කරනවා නැත්තේ නෑ. හැබැයි සමහරවිට පොඩි බය කියන එකත් අනිච්චන් දුක්ඛම් විපරිණාම ධම්මං කියලා අතහැරලා දාන්න. මොකද ඔයා කරන්නේ යහපත් ක්‍රියාවක්. ඒ යහපත් ක්‍රියාව කරන්න බය වෙන්න ඕන නෑ. පින් අනුමෝදන් කිරීම කියන්නේ මේ අනිත් අය නොකරන සමහරින් සාමාන්‍ය මිනිස්සු නොකරන දෙයක්. එතකොට මේ පින් අනුමෝදන් කිරීම තුල යහපත තියෙන්නේ ඒකට. ඒක හින්දා ඔයා චුට්ටක්වත් ඒ ගැන බය වෙන්න එපා. බොහොම හිත පිරිසිදුව හිත මේ හයිය කරගෙන ඔයා පින් අනුමෝදන් කිරීම කරන්න. මොකද ඔයා තමයි මේකෙන් මිදී නිදහස් වෙන්න ඕනේ. ඒක ඔයාට මේ ඒක ශක්තියක් කරගන්න. ඒ කියන්නේ මම නිවන් දකින්න ඕනේ. දැන් මම මේ නිවන් දකින්න යන ගමනේ කරන්න ඕන කොටසක් නෙමෙයි කරන්නේ. එතකොට මම නිවන් දකින්න ඕන නම් මගේ හිත ශක්තිමත් වෙන්න ඕනේ. ඒක නිසා ඔයා යහපත් දෙයක් කරන්නේ පින් අනුමෝදන් කරන එක කිසිම කෙනෙකුට අයහපතක් නෑ. යහපතක් නිසා ඒක හින්දා ඔයා බය නැතුව ඒක කරන්න. මොකද සමහර විට ඒ ඔයාගේ ඒ යම්කිසි මොකක් හරි බලපෑමක් වෙනවා වෙන්න පුළුවන්. මට ඒක හරියටම මොකද්ද කියලා කියන්න අමාරුයි. මේ තත්ත්වය එතන මොකද්ද වෙන්නේ කියලා බලන්නේ නැතුව නමුත් ඒක වරදක් නොවන නිසා ඔයාට බය නැතුව ඒක කරගෙන යන්න පුළුවන්. බයක් ආවත් නැවත නැවත කරන්න. එතකොට ටික දවසකින් ඒ බයත් නැති වෙලා යයි. හරි අක්කේ. හරි නංගි සුවපත් වේවා. අනිත් අයටත් ප්‍රශ්න තියෙනවා නම් මේ අපි සාකච්ඡා කරමු. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මේ ණය ගනුදෙනුව සම්බන්ධව අද පළවෙනි වතාවට අහපු අය ඉන්නවද දන්නේත් නැහැ. ඒ අයටත් මොනවා හරි ගැටලු තියෙනවා නම් අපි සාකච්ඡා කරමු. මුතුමලක්කේ මේ තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි ඔය කියන්නේ කමාව ගැනීම කරලා ඉවර වෙලා දැන් අපිට මොකක් හරි හිත වෙනතකට ගියා. හැබැයි අපිට තේරුණා අපි හිත වෙනතකට ගියා. හැබැයි ආයි අපිට මේ පින් දෙන එක කරන්න පුළුවන්ද නැත්නම් ආයි මුලින් ඉඳන්ම අර ස්ටෙප් ටික යන්න ඕනේද? මුලින් ඉඳන් ස්ටෙප් ටික ගියා නම් හොඳයි. හේතුව තමයි නංගි අර මම ඔයාලට කිව්වේ කමා කර ගැනීම කරනවා කියනකොට අපේ හිත අර යම්කිසි ඒකාග්‍රතාවයකට ඇවිල්ලා නිහතමානී තත්වයකටපත් වෙනවා. එතකොට අරිය මෛත්‍රිය පතුරවනවා කියන තැනදී අපේ හිතේ පිරිසිදු ස්වභාවයක් ඇති වෙනවා. අර ඒ තප්පරයට දිගට රාගයෙන් තොර, දේශයෙන් තොර, මෝහයෙන් තොර තත්වයකට අපේ හිතපත් වෙනවා. අපි කමාව ගැනීම අරිය මෛත්‍රිය පතුරවනවා කියන මොහොත වෙද්දී. අන්න ඒ ඇති වෙන දේ තමයි අපි අනුමෝදන් කරන්නේ. මේ අරිය මෛත්‍රිය පැතිරවීම මම අර කිව්වේ ලොකුම ආනිසංස තියෙන පින්කම කියලා. එතකොට මේක මේ පින්කම මේ අරිය මෛත්‍රිය පැතිරවීම කියන පින්කම කරගත්ත එකේ මේ පින්න තමයි අපි අර පින් අනුමෝදන් කිරීමට භාවිතා කරන්නේ. එතකොට අර ඒක ස්ටෙප් බයි ස්ටෙප් වෙනකොට තමයි මේකේ බලවත්කම ඇති වෙලා තියෙන්නේ. ඒකයි මම කිව්වේ මේක එකක් කරලා ඊට පස්සේ අනිත් එක පටලවලා කරන්න එපා. මේක එක පිළිවෙලට කරන්න ඕනේ කියන එක කිව්වේ ඒකයි. එක පිළිවෙලට කරනකොට තමයි අරක හරියට සිද්ධ වෙන්නේ. අර හදිස්සියවත් දැන් එහෙම නිින්ද ගිහිල්ලා හරි ආයෙ මතු හැරුණොත් හරි මතක් වුණොත් මම කමාව ගන්න එක විතරයි කරේ කියලා
නැවතත් කමාව අරගෙන නැවතත් අරිය මෛත්‍රිය පතුරවලා ඒ පින් අනුමෝදන් කිරීම කරන්න. ඒක අර අපේ හිතට ඔය තාම පුරුදු නැති හින්දා නංගි ඔය ඔහොම වෙන්නේ. දැන් මේක අපි අලුතෙන් පුරුදු කරගෙන ඉන්නක්නේ. අපි දැන් ඔය උදේ හවස බුදුන් වඳින එකත් අපේ අම්මලා තාත්තලා පුරුදු කරපු හින්දා අපි පුරුද්දට කරගෙන යන්නේ. අන්න ඒ වගේ හිතට මේක පුරුදු කරාට පස්සේ මේක නිකම්ම කෙරෙනවා. මේ අලුතෙන් පුරුදු කරන හින්දා තමයි ඔය පොඩ්ඩක් නිදිමත හැදෙනවා, ආපහු අමතක වෙනවා, ඒ වගේ දේවල් එන්නේ. නමුත් මේක ටිකක් හිතලා අමාරුවෙන් දවස් 7ක් විතර හරියට කරගත්තා නම් ඕක දිගටම තල්ලු වෙලා යනවා. මේක බොහොම වැදගත්. මේක මරණ මොහොත දක්වාම කරන්න පුළුවන් දෙයක් මේක. කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කරන්න ඕන දෙයක්. ඒක හින්දා මේක හිමින් පුරුදු කරගන්න. අර එහෙම වුණාම තමයි මේක සම්පූර්ණ මේකේ ප්‍රතිඵලය ලබා ගන්න පුළුවන්. හරි. තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් අර අපි මමද සියලු ලෝක සියලු සත්වයෝ සෝවාන් ඵලයෙන් නිදුක් වෙත්වා ඊට පස්සේ සකදාගාමි එහෙම කියනවනේ. ඔව්. එතකොට දැන් ඒක අපි එක්වරක් හරි දෙවරක් හරි එහෙම කියලා ඊට පස්සේ අර විශ්වයට පිරිසිදු සුචිත්ත කිරණ ශක්තියක් මේ යවලා ඒක ඊට පස්සේ පතුරවන්න ඕනේ. එතකොට ඒ ස්ටෙප් එකක් කරලාම ඒ දත්කාරයෙන් යන්න ඕනේ මේ පින් දෙන එකට. ඔව් ඒ කියන්නේ දැන් අපි මේ සුදු චිත්ත කියන දැන් අපි මෙහෙම දැන් අපි කියනවනේ මමද සියලු ලෝක සත්වයෝ සතර අපා දුකින් මිදී සෝවාන් ඵලයෙන් නිදුක් වෙත්වා. කාමරාග ආදී රෝගයන්ට මුල් වෙන කෙලෙස් වලින් මිදී සකදාගාමි ඵලයෙන් නිරෝගී වෙත්වා. ආමිස සුවයෙන් මිදී නිරාමිස සුවයටපත්ව අනාගාමී ඵලයෙන් සුවපත් වේවා. සදහටම සංසාර දුකින් මිදී නිදහස්ව අරහත් ඵලයෙන් දුකින් මිදෙත්වා. පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා. පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා. පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා කියනකොට ඒ මොහොතට අපේ හිත අර රාගයෙන්තර, දේශයෙන්තර, මෝහයෙන්තර තත්වයක් හින්දා අපේ මේ ලේ ධාතුව පිරිසිදු වෙනවා ඒ අපේ සිතුවිලි වලට. එතකොට අපි මේ කරන මේ සත්‍යක්‍රියාවක් වගේ එක මේක මේ ඇඟෙන් සුදු කිරණ ශක්තියක් ඉබේම පිට වෙන්න පටන් ගන්නවා. සිතුවිල්ල පිරිසිදු වෙච්ච ගමන් මේ සුදු කිරණ ශක්තියක් පිට වෙනවා. එතකොට මේ මොහොතට අපි මේ කරගත්තේ ලොකු පින්කමක්. දැන් මේ පින්කමට සතයක්වත් වියදම් වුණේ නැහැ. මේක අපේ මේ හිත පිරිසිදු කරගත්ත පින්කම තමයි මේ තියෙන්නේ. එතකොට මේ පින්කම තමයි අපි මේ අනුමෝදන් කරන්න භාවිතා කරන්නේ. ඒ මොහොතට. එතකොට අක්කේ ඔක එකපාරක් කියලා අපිට පුළුවන් ආකාරයට පින් දුන්නත් එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද? එතකොටත් මේ කියන්නේ පිනක් ජනිත වෙලා නේද? ඔව් ඒ කියන්නේ එතනත් පින තියෙනවා. අපි ඉපදෙනකොට අපේ පින්කන්දකුත් අපි තුල තියෙනවා. දැන් මේක වර්තමාන මොහොතේදී අපි මේක පින්කමක් විදිහට කරගන්නවා වගේම අපිට පුළුවන් තව කෙනෙකුට මොනවා හරි දානයක් දීලා උදව්වක් කරලා එතකොට මේ අපි කියන්නේ අපේ සංඝයා වහන්සේලාට සම්මත භික්ෂුන් වහන්සේලාට ඔය කාට හරි සතෙකුට කන්න දුන්නත් අපි මේ දවස පුරා පින්කනුත් එකතු කරනවා. අකුසල් පව් වගේම අපි පින්කනුත් එකතු කරලා තියෙනවා. ඔය ඔක්කොම ටික එකතු කරලා තමයි අපි මේ වර්තමාන මොහොතේදී අර සිත පිරිසිදු මට්ටමකට ගෙනල්ලා ඒ පිරිසිදු මට්ටමින් තමයි අපි මේ පින් අනුමෝදන් කිරීම කරගෙන යන්නේ. එතකොට අර අපි අනන්ත සංසාරයෙන් එකතු කරගෙන ආපු අර පින්කන්දේ පිනුත් තියෙනවා. එදා දවස ඇතුළත අපි සතෙකුට කන්න දීලා කුරුල්ලෙකුට කන්න දීලා එකතු වෙච්ච පින් ගොඩකුත් තියෙනවා. මේ මොහොතේ අපි මේ කරගත්ත දේත් පින් තියෙනවා. මේ ඔක්කොම එකතු කරලා තමයි ඒගොල්ලන්ට අපි අනුමෝදන් කරන්නේ. හරි ඔක්කේ මට පැහැදිලි. අපි සුවපත් වේවා මල්ලි. අපි දැන් ණය ගන්නුව කරනවනේ. එතකොට මේ ණය කියන එක දැන් අපි කන්ටිනියු කරගෙන ඉඳී හවස කරගෙන යනවා. නමුත් එතකොට අපි දවස් 30ෙම ගෙවන හැම මොහොතකම අපි කොයි විදිහේ ණය වීමක් වෙනවනේ. ඒ කියන්නේ අපි කෑම කෑවත් ණය වෙනවා, හඳුමක් තම්බෙන් ණය වෙනවා, ගමනක් බිමනක් හරි මොනවා හරි වාහනයක් විත් කරා නම් ඒත් ණය වෙනවා. එතකොට අපි මේ සාමාන්‍යයෙන් අපි කෑම කන වෙනවා. ඔව් කෑම කන එහෙම ණයවීමක් වෙන්නේ නැහනේ. අපි කෑම කනකොට මල්ලි අපි සාමාන්‍යයෙන් පින් දීලානේ කන්නේ.
නේ? ඒක තමයි තේන්නේ. එතකොට අපිට අර ප්‍රත්‍යක්ෂ ඥානේ කටයුතු කරන්න කියන්නේ. එතකොට කොයි වෙලේ අපි එතකොට දැන් අපි අර හැම වෙලෙම අපි යම් දෙයක් අනින්දෙන් යටම දෙයක් යම් කොයි වෙලේ වගේ අපි දවස පුරා වැඩිපුර අපෙන් එහෙම වෙනවනේ. එතකොට අන්නේ හැම වෙලාවෙදිම වගේ අපි එතකොට අර දැන් අපි වාහනයක යනවා නම් එතකොට අපි ප්‍රත්‍යක්ෂ ඥානේ එක්ක ඒ කටින් පින් අනුමෝදන් කරන ඒ වගේ කන්ටිනියු ඒ වගේ දෙයක් දිගටම යන්න ඕනද නැත්නම් අර උදේ හවස විතරක් එහෙම එහෙම අවශ්‍ය නැහැ මල්ලි. මොකද දැන් අපි මේ ඇත්තරම අපි මහාන වෙලා නැහැනේ කවුරුත් අපි ගිහියෝනේ. එතකොට අපිට ගොඩාක් වැඩ කොටසක් තියෙනවා කරගන්න. මේක දවසට දෙපාරක් හෝ එකපාරක් කරා නම් හොඳටම ඇති. එකපාරක් කරත් හොඳටම ඇති හරියට තේරුම් ගත්තොත්. ඔය දෙපාරක් අපි කරන්න කියලා කියන්නේ අර පුරුද්දක් පුහුණුවක් ඇති කරගන්න ඕන හින්දා. ඊට පස්සේ ඔයාට තේරෙයි ඔයා මේක දිගටම දවසට එකපාරක් කරගෙන යනකොට දැන් ඔය වැඩ කරන අතරතුරේදී ඔයාට තේරුණොත් මගේ අතින් ණය වෙන වැඩක් වුණා කියලා ඔයාට පුළුවන් එවලෙම ඒක කරන්න. අර මං කිව්වේ අතු ගන්නකොට කූඹි ටිකක් මැරිලා ඉන්නවා දැක්කොත් කමා කරගෙන පින් දීලා පින් පවුනවලා ඒකෙන් නිදි නිදහස් වෙන්න ඔයාට අදහස එනවා ඔළුවට. ඒක අර පුරුද්ද පුහුණුව ඇති ගන්න පුරුදු කරගත්තට පස්සේ තමයි මේක වෙන්නේ. මේක මේ ටිකක් කාලයක් ගියාට පස්සේ ඔයාට තේරෙයි ඔයාගේ අතින් එහෙම වරදක් වෙනවා කියලා ඔයාට හොඳට පේන්න ගන්නවා. දැන් වෙලා තියෙන්නේ අපි දැන් මේ වැරදි විදිහට පුරුදු වෙලා ඇවිල්ලා අපිට තේරෙන්නේ නැහැ අපේ අතින් වැරදි වෙනවා කියලා. හැබැයි දැන් අපි අලුතෙන් මේක දවස ගානේ කරලා පුරුදු කරගත්තට පස්සේ ඔයාට එදිනෙදා ඔයාගේ සිතෙන් කයෙන් වචනයෙන් ඔයා ණය වෙන තැන් ඔයාට පේනවා. ණයෙන් මිදී නිදහස් වෙන්න ඕන තැන් ඔයාට පේන්න ගන්නවා. මේක ටික තමයි වෙන්නේ. ඒ කියන්නේ මේක තමන් කරනකොට තමන්ට තේරෙනවා. තමන් වැරදි තමන් මෙච්චර කල් කරපු දේවල් වල හරි දේවලුත් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට ආයි අමුතුවෙන් වෙනස් කරගන්න ඕන නැති දේවලුත් තියෙන්න පුළුවන්. ආයි වෙනස් කරගන්න ඕන දේවලුත් තියෙන්න පුළුවන්. මේ හැමදේම ඔයාට බොහොම පැහැදිලිව පේන්න ගන්නවා. වෙනදට අපි ඕක දවසේ දිනදා වැඩ ටික කොහේ කරන්නම් වාලේ කරගෙන යනවා මිසක් අපිට ඕක කල්පනාවක් වෙන්නේ නැහැ අපෙන් මේකේ ණය වීමක් සිද්ධ වුණාද අපිගේ යුතුයකම් වගකීම් හරියට ඉෂ්ට වුණාද මේවා බලන්න ඕනේ. ඕවා මොනවත් අපිට ඔළුවට එන්නේ නැහැ. ඔහේ ණය වෙන වෙලාවට ණය වෙනවා. රාගයෙන් කටයුතු කරලා ණය වෙනවා. දේශයෙන් කටයුතු කරලා ණය වෙනවා. මෝහයෙන් කටයුතු කරලා ණය වෙනවා. ඔය ණය ටිකත් කරගහගෙන පහුවදාට යන්නේ. ඉතින් මේ ඔළුව හරි බරයි. මාර බරක් තියෙනවා. ඇයි ඉතින් අර කොහොම ටික ණය ටික ඔළුවේනේ. අන්නේ මේක කරනකොට අපිට මේ ණය ටික නිදහස් වෙලා අර ඔළුවේ බර ගතිය සෑහෙන අඩු වෙනවා, සැහැල්ලු වෙනවා. එතකොට අපිට පේන්න ගන්නවා. අපේ හිත පිරිසිදු වෙන්න පටන් ගන්නවා මේක කරනකොට. අපිට පේනවා දැන් අපි මේ දේ කළොත් අපි දැන් ණයකට පැටලෙන. ඒකින්ද අපි මේ ණයෙන් මිදී නිදහස් වෙන්නේ කොහොමද මේ සම්‍යක් ප්‍රයෝග ප්‍රතිකර්ම උපකර්ම භාවිතයට ගන්නෙ. ඔන්න අපිට කමාව අරගන්න. අපිට ඕනනම් අභිමුඛව කමාව ගන්න පුළුවන්, එහෙම කමාව ගන්න පුළුවන් කෙනෙක් නම්. එහෙම බැරි නම් අපිට අනභිමුඛව හරි මේ කමා කර ගැනීම කරගන්න පුළුවන්. ඒ වගේ අපේ හිත නිදහස් කරගන්න මට්ටමට තමයි මේක අරගෙන ඉන්නේ. මේක පුරුද්ද තමයි ඇති කරගන්නේ. පුරුද්ද ඇති කරගත්තාම එහෙම නැතුව ඒක අනිවාර්යයෙන්ම මෙහෙම කරන්න ඕනේ කියලා නෑ. අර අපිට මග ඇරෙන දේවල් උනත් අර දවසට එකපාරක් කරන එකෙන් විශේෂයෙන්ම නිදා ගන්න යනකොට කරන එක තමයි මේක හොඳ. එතකොට අර අපි මේ දවස පුරාම අපේ අතින් මොනවා හරි අඩුපාඩු පොඩ්ඩක් හරි සිද්ධ වෙලා අපේ මේ ගමනට බාධාවක් වෙන තැනක් තියෙනවනම් ඒ බාධාව වෙන තැනින් මිදී නිදහස් වෙන්න අපිට මේක දවසට එකපාරක් කරනකොට කරගන්න පුළුවන්. හරි පැහැදිලි. එතකොට දැන් අර දැන් යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනවා කියනවනේ. දැන් මෙතන අර යෝනිසෝ මනසිකාරයෙන් දැන් ඇත්තටම කලින් නම් මම මුලින්ම දවස්වල වගේ ඒක මට ඔටෝමැටිකලි තේරුණා. ඒ කියන්නේ අර යෝනිසෝ මනසිකාරයෙන් ඉන්නවා කියන එක මට පැහැදිලිමත් තිබ්බා. ඒ කියන්නේ දෙයක් වෙන්න වෙනකොට මට තේරෙනවා මම මේක කරොත් මෙතන අනිවාර්යෙන් ණය වීමක් තියෙන හින්දා ඒකට හේතුඵල ධර්මයට ගලවලා බලන්න. හැබැයි ඊට පස්සේ පහුපහුදී ඒ යෝනිසෝ මනසිකාරයෙන් ඉන්නවා කියන එක ඇත්තට මේක මේ මිස් වෙලා කොහොම හරි ඒක මගහැරීමක් වෙලා තියෙනවා. දැන් එද්දි ඒක මගහැරිලා තියෙනවා.
එතකොට ඒක කොහොමද එතකොට අපි ඒක පවත්වාගෙන යන්නේ අපි ඒකට මොනවා හරි පුළුවන් ඒක පවත්වාගෙන යන්න කියන්නේ මල්ලි ඇත්තටම ඔය ඕතන ඔය ගොඩාක් අර වෙන්නේ අපිට අර යම්කිසි ඔය මං කිව්වේ මාර පාක්ෂික බලවේග ඇවිල්ලා ඒවා ක්‍රියාත්මක වෙද්දිත් අපිට ඔතන බාධාවල් එල්ල වෙනවා. ඒ කියන්නේ අපිටත් අර හරියටම තාම ලේමස් සටනහර වලට මේ නිවන් දකින්නවා කියන එක මොකක්ද කියන එක අවබෝධයක් ලොකුවට ඇවිල්ලා නැහැ. ඉතින් තමන්ගේ මේ අදිෂ්ඨානයක් තියෙන්න ඕනේ හිතේ මේ මොකද මේ කරන්න තියෙන කිසිම දෙයකට එක රුපියලක්වත් වැය වෙන්නේ නැහැ. තමන්ගේ එක කිසිම දෙයක් මේ පාඩුවක් වෙන දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. තමන්ට යහපතක් වෙන දෙයම තමයි සිද්ධ වෙන්නේ. එතකොට මේක අපි තුලින්ම උනන්දුවක් ඇති කරගෙන උවමනාවක් ඇති කරගෙන අදිෂ්ඨානශීලී වේ. ඒකයි මේ අදිෂ්ඨාන කරන්න කියලා හැමතිස්සෙම කියන්නේ. අදිෂ්ඨානශීලීව තමයි මේ ගමන යන්න ඕනේ. මේක මේ අර රැල්ලට ගහගෙන යනවා වගේ අර මේ යනවා එකක් නෙමෙයි මේක උඩුගම් බලා යෑමක්. මේක කරන්න හරිය අමාරුයි ඇත්තටම. මේක දැන් මේ ඉන්න පෘථග්ජන මිනිස්සු 1000ක් මැද්දේ තමයි ඉඳගෙන ඒගොල්ලොත් එක්ක ගනුදෙනු කරන ගමන් තමයි අපි මේ නිවන් දකින්න හදන්නේ. එතකොට ඇත්තටම ඒගොල්ලෝ යන්නේ එක පැත්තකට අපි යන්නේ උඩට. එතකොට මේක අපි හරීම අදිෂ්ඨානශීලීව බොහොම කැපවීමකින් මේක තුල වීරියක් වැඩෙන්න ඕනේ. යම්කිසි කැපකිරීම කරන්න වෙනවා අපිට. ඒක උවමනාවෙන් ඒක අපි තුල දැඩි අදිෂ්ඨානකින් කටයුතු කරන්න ඕනේ කියලා මේ හැමතිස්සෙම කියන්නේ ඒකයි. මේ අපි දන්නේම නැතුව අපි ආයි අර පැත්තට ගහගෙන යන්න දෙන්න නරකයි. එහෙම නැතර වුණා කියලා යම්කිසි මොහොතක තේරුණා නම් ආයි ශක්තියක් අරගෙන ආයි හිතෙන් අදිෂ්ඨානයක් අරගෙන නැවත මගට බහැලා ගමන් කරන්න. මොකද මේ යන්නේ තමන් බේරගන්න ගමනක. තමන්ට තමන්ගේ පිහිට විතරයි. තමන් මෙතනින් එතර වුණොත් තමන්ට ඒකේ වටිනාකම ඒකේ සතුට ඒකේ ලැබෙන ආනිසංස සියල්ල තියෙන්නේ තමන්ට. ඉතින් තමන් නිවන් දකින්න ඕනේ, තමන් මේ සංසාර දුකෙන් එතර වෙන්න ඕනේ කියලා තමන්ගේ හිතේ දැඩි ඒ කියන්නේ උවමනාවක් ඇති කරගන්න ඕනේ තමන් විසින්මයි. එතකොට මේ කරුණු හතර කරන්න කියලා කියන්නේත් ඒකයි. මේ කරුණු හතර දැන් ඔය ඉන්නවා අපේ ණයකාරයෝ නිසා තමයි අපිට ගොඩක් ඕක අමතක වෙන්නේ. පටපිටාවේ ණය ගනුදෙනුකාරයෝ ඉන්නවා. එක්කෝ බොස්ලා විදිහට හරි, දරුවෝ විදිහට හරි, හස්බන්ඩ්ලා වයිෆ්ලා විදිහට හරි, අම්මා තාත්තලා විදිහට හරි මේ ඇවිල්ලා මේ දවස් එදිනෙදා වැඩ ටික කරගෙන යනකොට මේ අපිට මේ ටික කරන්න අමතක වෙනවා. මොකද අපි අර ණය ගනුදෙනු වල හිර වෙලා. ඉතින් ඒකයි මේ ණය ගනුදෙනු වලින් මිදී නිදහස් වෙන වැඩ ටික කරගෙන යනකොට අපේ යුතුයකම් වගකීම් අපි බල අපි කරනකොට අපේ ටික මේ ණය මිදී නිදහස් වෙනවා. එතකොට මේක අපි අදිෂ්ඨානයක් ඇතුවමයි කරගෙන යන්න ඕනේ. මේකයි මේ ගොඩක් අයට මේක ධර්මයේ අහලත් කරලත් මේකට අර මූලාරම්භයත් අරගෙන ආපහු නතර වෙන්නේ. මේ නතර වෙලා තියෙන්නේ මේක ගැන අපිට අර හොඳ අවධානයක් අවබෝධයක් ඇතිව නෙමෙයි අර ටක් ගාලා මේක කරන්න පටන් ගත්තට මේක ප්‍රායෝගික වීම ගැන ලොකු අවබෝධයක් ඇතුව නෙමෙයි පටන් අරගෙන තියෙන්නේ. ඒ අවබෝධය ඇතුව පටන් ගත්තා නම් ඕක කීයටවත් මග නතර වෙන්නේ නැහැ. ඒක හින්දා දවසකට ධර්මදේශනාවක් පොඩි විනාඩි 10ක 15ක ඔය තියෙන්නේ පොඩි ක්ලිප්ස් පොඩ්ඩක් අහන්න. මේක මාර්ගයට වැටෙනකන් අපිට මේ ධර්ම සාකච්ඡා එතකොට ධර්ම දේශනා ශ්‍රවණය කිරීම හරි වැදගත්. ඒතර මේ එකක් හරි අහනකොට අපිට මේ එකක් හරි එදිනෙදා කොහොමද අපි ප්‍රායෝගිකව භාවිතයට ගන්න කියන එක ගැන අපිට අදහසක් එනවා. එහෙම අපි යනකොට ආයි නැවත ට්‍රැක් එකට වැටිලා ඉස්සරහට යන්න පුළුවන් වෙනවා. ඒකින්ද බය වෙන්න එපා. එහෙම වෙනවා වුණාට මොකද දැන් අපි දන්නවා අපි දහම අහලා තියෙනවා මෙහිම දහමක් තියෙනවා කියලා දන්නවා. දැන් ඇත්තටම අතීතයේ අපේ මුතුන් මිත්තන්ට අපේ ආච්චිලා සීයලාට නොලැබිච්ච අවස්ථාවක් අපිට මේ ලැබිලා තියෙන්නේ. අති දුර්ලභ අවස්ථාවක් ලැබිලා තියෙන්නේ. මිනිස්සෙක් වෙලා ඉපදුනත් මේ ප්‍රතිරූපදේශයක බුද්ධෝත්පාද කාලයක මේ ධර්මයක් ශ්‍රවණය කරන්න ලැබෙන්නේ බොහොම අති දුර්ලභ විදිහට. එතකොට මේකත් අතට ලැබිලා පයින් ගහගන්නේ නැතුව යන්න ඕනේ කියන එක ඒ අදිෂ්ඨානය ඇති වෙන්න ඕනේ Taman තුල. මේ ලෝකේ වද වෙනකොට කොච්චර කෝටි ප්‍රකෝටි ගාණක් මිනිස්සු හිටියා මේ බණ අහන්න ලැබිලා තියෙන්නේ බොහොම අතලොස්සක් පිරිසකට විතරයි.
එතකොට මේ ධර්ම මාර්ගය අනුගමනය කරන්න පුළුවන් හැකියාවක් ලැබිලා තියෙන්නේ 14ක් පිරිසකට විතරයි. ඉතින් තමන් එක මොහොතක් හරි එක අඩියක් හරි මේකට තිබ්බනම් ආය ආපස්සට ගන්න එපා. මොකද බුදුහාමුදුරුවෝ බොහොම අදිෂ්ඨානශීලීව තමයි ගිහිල්ලා එදාර බුද්ධත්වයට පත් වෙන්න අර හැටු බෝරුක මුල වාඩි වෙන්නේ. මේ බුදු වෙලා මිසක් මම මෙතනින් නතර නැගිටින්නේ නැහැ කියලා. බොහොම දැඩි චිත්ත අදිෂ්ඨානයක්. ඒකම තමයි අපිත් ඇතින කරගන්න ඕනේ මේ ගමන යනකොට. උන්වහන්සේ ආදර්ශයෙන්ම දුන්නේ අපිට මේ අදිෂ්ඨානශීලීව මේ ගමන යන්න අපි කොහොමද ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන එක. ඒක අපි තුල ඇති කරගන්න ඕනේ. ඒ ඇති කරගෙන ඒ ඇති කරගත්තට පස්සේ අපිට බොහොම පහසුවෙන් ගමන යන්න පුළුවන්. අපිට තේරෙනවා අපිට උවමනා වෙනවා මේක කොහොමද වෙන්නේ මේක කොහොමද කරන්න කියලා. දැන් අද වුණත් මෙතෙන්ට මේ සම්බන්ධ වෙලා ඉන්න කීප දෙනා වුණත් මේ නැවතත් මේවා අහන්නේ මේ තමන් තුල තියෙන මේ කෙලෙස් මුල් ටික ගලවලා මේ සංසාර ගමනින් මිදී නිදහස් වෙන්න තමන්ට දැඩි අවශ්‍යතාවයක් වුවමනාවක් තියෙන හින්දා. නැත්තම් මේ වෙලාවට මිනිස්සු නිදා ගන්නවා. ඇයි ඉතින් එයාලට මහන්සි. ඉතින් එයාලට මේක අහන්න අවස්ථාව ලැබිලා නැහැ. තමන්ට මේක අහන්න අවස්ථාව ලැබිලා තියෙනවා. මේක කරගෙන යන්න වටපිටාවත් මේ වෙනකොට ඇත්තටම මේ ලංකාව වගේ රටක බොහොම පහසුවෙන් මේ ගමන යන්න පුළුවන්. එතකොට මේක අදිෂ්ඨානශීලීව මේ ගමන අනිවාර්යයෙන්ම තමන් යා යුතු බව හිතේ ඇති කරගෙන වැටි යන්න අමතක වෙනවා. අමතක වුණොත් නැවත මතක් කරගන්න. අපි වුණත් අද මෙතෙන්ට ආවේ මේ එකපාරටම මේක අර බොහොම මහා ප්‍රඥාන් වහන්සේලාට තමයි එහෙම මේ තේරිලා තියෙන්නේ ප්‍රඥාදික මේ ඉඳලා තියෙන්නේ එහෙම කීප දෙනයි. එහෙම එකපාරටම කියපු ගමන්ම තේරුණේ. දැන් අපි වුණත් මේ බොහොම වැටි යන්නේ. අපිත් ඔය වගේ අමතක වෙලා තියෙනවා, කරගන්න බැරි වෙලා තියෙනවා. නමුත් කොහොම හරි නැවත ආපහු ඇවිල්ලා ඒ නිවන් දකින්න ඕනේ කියන අදිෂ්ඨානය තුලම වැඩ කරගෙන ආපු නිසා අද ඒක ටිකක් අර මුලින් පටන් ගන්නකොට තිබුච්ච අපහසුව දැන් නැහැ. දැන් හිමීට ඉස්සරහට තල්ලු වෙන බව අපිට තේරෙනවා. ඒක නිසා ඒක තමන්ම ඒක හිතෙන් ඒක මමන්ගේ චිත්ත ශක්තිය අවදි කරගන්න. තමන්ගේ අදිෂ්ඨානශීලී බව අවදි කරගන්න. තමන් නිවන් දකින්න ඕන බව, තමන් නිවන් දකින්න කල යුතු දේවල් පිළිබඳව අවධානයෙන් ඉන්න. සමහරවිට පැහැදිලි සුවපත් වේවා. සුවපත් වේවා මල්ලි. තව ප්‍රශ්න තියෙනවා නම් අහන්න. අපිට තව තියෙනවා විනාඩි 20ක් 25ක් විතර වගේ. මේ අපි තව කියන්න ඕනේ මම මේ අපේ ගෙවල් වල ඉන්නාට ඒ යුතුයකම් වගකීම් ඉෂ්ට කිරීමත් මේ ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වීමට කළ යුතු දෙයක්. මොකද අපේ දරුවෝ ඉන්නවනම්, දෙමව්පියෝ ඉන්නවනම් ඒ අයට ඒ යුතුයකම් වගකීම් ඉෂ්ට කරලා මොකද මේ ණය ගෙවෙන්න ඕනේ. මේකේ වැය කොටසකුත් තියෙනවා. මේ වැය කොටස තුල අපිට යම් අපහසුතාව මැද්දේ මේ වැය කිරීම සිද්ධ කරන්න වෙන්න පුළුවන්. ඒකත් අපිට පුළුවන් විදිහට අපිට පුළුවන් උපරිමේ අපේ හිතේ අඩුපාඩුවක් නොහිතෙන මට්ටමින් මේ යුතුයකම් වගකීම් ඉෂ්ට කරන්න ඕනේ. ඒ වැය කිරීම කොටසෙනු අපේ මේ ණය ගනුදෙනු කොටසක් ගෙවිලා අවසන් වෙනවා. සුවපත් වේවා. සුවපත් වේවා. නුවන්ත මල්ලි කතා කරන්නේ. ඔව්. අක්කේ මේ මම අර සමුදය නිරෝධය ප්‍රශ්නයක් තියෙනවා. මට දැනගන්න ඕනේ මේ දැන් ඔය පටිච්ච සමුප්පාදයක්
මේ දන්න දැක්කගෙන නේද සමුදය නිරෝධ කරන්නේ. එතකොට මේ ඒක අපිට අර අග ඉඳලා මුලටත් අපිට ඒක ඒ විදිහට බලන්න පුළුවන් නේද? ඔව් මෙහෙමයි මල්ලි. දැන් ඔය පටිච්ච සමුප්පාද ධර්මයේ ගැන කතා කරනකොට අද සම්මතයේ ඉන්න ගොඩක් අයත් මේ අපි හැමෝම ධර්මාචාර්ය විභාග කරනකොටත් ඔය අවිද්‍යා මූල පටිච්ච සමුප්පාදයේ වචන ටික අපි බොහොම හොඳට කටපාඩම් කරගෙන තියෙනවා. අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප කොහොම කියලා අපි මේ ටික කටපාඩම් කරගෙන තියෙනවා. නමුත් ඔය ටික බුදුහාමුදුරුව බොහොම ලස්සනට පැහැදිලිව බෙදලා පෙන්නලා දීලා තියෙන්නේ මේ එක එක තැනින් මේ අපි මේ සංඛාර කරන්න මතුවෙන විදිහ. ඔව්. එතකොට අපිට දැන් ද්වේෂ සිතක් රාග සිතක් ඇති වෙනකොට ඔය ද්වේෂය රාගය ඇති වෙන්න එනකොටම ඔය අසුරු සැනකින් ඔය කියන අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන කියන ඔක්කොම ටික සම්බන්ධ වෙලා එකට ගෑවිලා ඇඳිලා දෙවිලා තමයි මේ රාගසිත හෝ ද්වේෂසිත හෝ මතුවලා තියෙන්නේ. මෝහසිත හෝ මතුවලා තියෙන්නේ. ඔව්. එතකොට අපි මේ බුදුහාමුදුරුවෝ තමයි මේක ලස්සනට මේක බෙදලා වෙන් කරලා පෙන්නලා තියෙන්නේ. එතකොට මේක මේ පටිච්ච සමුප්පාදයේ වචන ටික කොයි විදිහට අපි දැනගත්තත් මේ වැඩක් නෑ මේක ක්‍රියාත්මක වෙන හැටි ගැන අපිට අවබෝධයක් ලැබුණේ නැති වුණොත් එහෙම. ඒ අවබෝධය ඇති කරන්න තමයි මේක මේ එකින් එක කොහොමද මේක එකින් එක සම්බන්ධ වෙන්නේ එකින් එකට ඈඳෙන්නේ බෑඳෙන්නේ කියලා පෙන්නලා මේක මේ සංභවන්ති කියන தත්ත්වයටපත් වෙනකන් එන්නේ කොහොමද කියන එක තමයි බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙන්නේ. එතකොට ඔය අවිද්‍යාවෙන් පටන් අරගෙන බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ මේ තේරුම් ගන්න පහසුවට. ඕක ඕන වෙලාවක විඥාන ශක්තියෙන් පටන් ගන්න පුළුවන් ඔය ආදී නව අවස්ථාවෙන්ම පටන් ගන්න පුළුවන්. තණ්හාවෙනුත් පටන් ගන්න පුළුවන්. තේරෙනවද? පටන් අරගෙන ඔය ඔක්කොම සම්බන්ධ වෙලා සංකාර කරනවා අපි. සංභවන්ති කියන සත්‍යයටපත් වෙනවා. එතකොට අපි තේරුම් ගන්න ඕනේ මේ අපේ හිතේ මේ වර්තමාන මොහොතේ මේ සංඛාරයක් උපදිනවා කියලා කියන්නේම ඔය අවිද්‍යා මූල පටිච්ච සමුප්පාදයේ අපි තුල ක්‍රියාත්මක වෙලා. අවිද්‍යා මූල පටිච්ච සමුප්පාදයෙන් අපි සංඛාරයක් කරලා අපි ගිහිල්ලා ඒක කොතනින්ද පටන් ගත්තේ කොතනින්ද මුලින්ද පටන් ගත්තේ අගින්ද පටන් ගත්තේ කියලා හොයනවට වඩා ඔයා උනන්දු වෙන්න ඕනේ මේ උපදිච්ච එක උපදින්න එන මොහොතදීම උපදින්න කලින් අනුප්පාද කරන්නේ කොහොමද කියන එක අල්ලගන්න. තේරෙනවද මං කියන එක? ඔව් තේරෙනවා. ඒ කියන්නේ මේක අපි මේක අපිට විෂයක් විදිහට ඉගෙන ගන්නකොට මේක ඉගෙන ගන්න පුළුවන් අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන ඊට පස්සේ විඥානයේ හින්දා කොහොමද අපි සංඛාරයක් කරන්නේ ආයි තණ්හා හින්දා කොහොමද අපි අවිද්‍යා මූලෙන් සමේ සංඛාරයක් කරගෙන යන්නේ ඔහොම කියලා අපිට බලන්න පුළුවන්. ඒක අපිට නිකන් අර දැනුමක් විතරයි. නමුත් මේක තුල අපේ හිතේ මේ වර්තමාන මේ උපදින මොහොත අල්ලගෙන මේක ක්‍රියාත්මක වීම ගැන හොඳ අවබෝධයක් අරගත්තොත් තමයි මේක අනුපාද නිරෝධ කරන්න පුළුවන් වර්තමාන මොහොතේ. ඔහොම අපි කරගෙන යනකොට මල්ලි ඔය ක්‍රියාවලිය අපිට අර ටිකක් අමාරුවෙන් කරගෙන ගියාට ඊට පස්සේ වර හොඳට තේරෙනවා කොහෙන්ද දැන් මේ පටන් ගත්තේ මේක මුලින්ද පටන් ගත්තේ අගින්ද පටන් ගත්තේ මේකද තණ්හාවෙන්ද පටන් ගත්තේ කියලා ඔයාට තේරෙනවා. ඒකට තමන් මේ මාර්ගය තුල තමන් මේක හොඳට මග වඩලා තියෙනවා. මග වඩනකොට ඔයාට පැහැදිලිව කොහොමද මෙතෙන්ට එන්නේ කොහොමද අපිට දැන් මේක අර රූප වේදනා සංඥා කියන මේ බුදුහාමුදුරු කෙනෙකුටත් සබ්බචිත්ත සාධාරණයිනේ. එතකොට ඕවා හරහා කොහොමද උන්වහන්සේලා මේක මේ අර සංකාරයක් නොකර මේවෙන් මිදී නිදහස් උනේ. එතකොට පෘථග්ජන කෙනා කොහොමද මේක සංකාරයක් කරගෙන මේක ඉස්සරහට තල්ලුනේ. එතකොට අවිද්‍යා මූල පටිච්ච සමුප්පාදයේ ක්‍රියාත්මක වෙන විදිහ අවිද්‍යා මූල පටිච්ච සමුප්පාදයේ නිරෝධය වෙන විදිහ කුසල මූල පටිච්ච සමුප්පාදයේ ක්‍රියාත්මක වෙන විදිහත් ඔයාලට හොඳට පැහැදිලිව දකින්න පුළුවන්. අර ටික මේ පඤ්ඤා කියන தත්ත්වය තමන්ගේ තුල ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නකොට. ඒකට ඔයාට උපකාරී වෙන්නේ
මේ පුළුවන් තරම් උත්සාහ කරන්න මේ වර්තමාන මොහොතේ රාගයක් උපදින්න එනකොට, ද්වේෂයක් උපදින්න එනකොට, මෝහයක් උපදින්න එනකොට මේක වැරදි බව තේරුම් අරගෙන මේ වරදින් මිදී නිදහස් වෙන්න කටයුතු කරගෙන යනකොට ඔයාගේ හිත ටික ටික පිරිසිදු වෙනවා කියලා කියන්නේ අර පඤ්ඤා කියන தත්ත්වය මතුවෙනවා. ඔව්. එතකොට ඔයාට ওই ටික හොඳට ලස්සනට දකින්න පුළුවන්. එතකොට අක්කේ මේ මට තා ප්‍රශ්නයක් තියෙනවා. අපි දැන් නිවන් දකින්න මාර්ගයේ යනකොට මම උදාහරණයක් කියන්නම්. අපි නිවන් දකින්න මාර්ගයේ යනකොට අපිට එක එක අපි කියමුකෝ උදාහරණයක් වශයෙන් එක එක තැන් හම්බ වෙනවා කියලා. ඒ කියන්නේ එක එක තැන් වල මාර්ගේ නවතිනවා තැන. කියමුකෝ සාමාන්‍යයෙන් හොඳ කඩයක් තියෙනවා කියලා. ඒ වගේ මොකක් හරි උදාහරණයක් විදිහට මේ නිවන් දකින්න මාර්ගයේ යනකොට සමහර තැන්වල හිර වෙනවා. ඒ කියන්නේ මේ තැන තමයි මේ හොඳ කියලා නිකන් හිතන්නකෝ. ඒ කියන්නේ අර ඒ කියන්නේ නිකන් ධානයේ හිර වෙනවා වගේ එකක්ද? නෑ නෑ. එහෙම නෙමෙයි. අපි සාමාන්‍යයෙන් යනකොට මාර්ගයේ යනකොට එක තැනක හිර වෙනවා. මේක යන්නේ නැතුව එක තැන හිටගෙන ඉන්නවා වගේ එකක්. ඒ කියන්නේ ඔය තියෙන්නේ ඒ කියන්නේ ඒ වෙලාවට මාර්ගයේ වඩන්න උනන්දු වෙලා නැහැ. නෑ නෑ. එහෙම නෙමෙයි. දැන් ඒ කියන්නේ මට කලින් වෙච්ච එකක් මම කියන්නේ. ඒ කියන්නේ මේ මට දැන් තමයි ඒක තේරුනේ. ඒ කියන්නේ මේ නිවන් දකින්න මාර්ගය යනකොට ඒ නිවන් දකින්න මාර්ගය යනකොට වලක වැටිලා හරි එක තැනකට ඉඳගෙන ඉන්නවා මෙතන තමයි තැන කියලා. අපි ඒ වුණාට දන්නේ මේක මෙහෙමයි කියලා. මට දැන් තමයි තේරෙන්නේ මම කලින් හිටියේ මේ වගේ තැනක ඉඳලා තමයි. ඒ වගේ වංචක ධර්ම ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ ඕවා ඔය විඥානයේ වංචක ධර්ම මේ දැන් මගේ හිතට රාගයක් එන්නේ නැහැ, දේශයක් එන්නේ නැහැ කියලා ඔහොම එකපො ඉන්නවා සෑහෙන දවසක් ටික දවසක් ඉන්නවා, දවස් 7ක් ඉන්නේ නැහැ. දවස් 7ක් හිටියොත් තරහත් වෙනවා. නමුත් මේ ඒ දවස් 7 ඉවර වෙන්න කලින් මොකක් හරි ලොකු එකක් ඇවිල්ලා මේක එකපාරටම ඔළුවේ කඩන් වැටිලා ඔන්න Tamanටම තේරෙනවා Tamanට මේක සම්පූර්ණ වෙලා නැහැ කියලා. ඔව්. ඒ වගේ දේවල් වෙනවා. ඒක අර මාර්ගය වඩාගෙන යෑමේ තියෙන මේ ඒවම තමයි. ඉතින් අපි හැමෝම අර මං කිව්වේ ඒකයි වැටි වැටි යන ගමනක තමයි තියෙන්නේ. අපිම තමයි අපේ මේ හිත හාරලා මේක ඇතුලේ රාගයක්ද ක්‍රියාත්මක වුණේ, දේශයක්ද ක්‍රියාත්මක වුණේ, මෝහයක්ද, මේක අව්‍යාකත සිතුවිල්ලක්ද, මේක මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා සිතුවිල්ලක්ද ක්‍රියාත්මක වෙන්නේ කියන එක තමන්ම තමයි පරීක්ෂණයක් නිරීක්ෂණයක් නිගමනයක් කරලා තෝර බේර ගන්න ඕනේ. ඒකයි කියන්නේ මේක හැමතිස්සෙම මේක දැන් දේශකයාණන් වහන්සේ කෙනෙකුටත් මේක කියලා දෙන්න විතරයි පුළුවන්. තමන් තමයි මේක ඇතුලේ හොඳ පරීක්ෂණයකට බැහැලා දැන් මට මොකක්ද ආවේ මගේ හිතේ හරියටම මටම තේරෙනවා මගේ හිත මගේ විඥාණය මාවම වංචක ධර්මවල අහු කරන හැටි. මාවම නිකන් මෝඩයෙක් කරනවා. ඇත්තටම කියනවා නම් මේ විඥානය අපිව තනිකර මෝඩයට අන්දනවා. අපිට හිතේ මාන්නයක් ඇති කරනවා, මහාන් තත්ත්වයක් ඇති කරනවා, මගපලමවල පෙන්වන්න හදනවා, මොකක් හරි එකක් කරන බලනවා. අපිව මේ මාර්ගයේ අපිට දැන් එයාට ආහාර ඕනේ. අපි දැන් මේ කරන දේ තුල එයාට ටික ටික ආහාර අඩු වෙන බව එයාට තේරෙනවා. තේරෙනකොට එයා එක එක දේවල් කරනවා. මේ කරන හැම දෙයකටම අහුවෙන්නේ නැතුව ගමනක් යන්න තමයි අපිට මේ ධර්මඥානයක් ඕනේ. අපි මේ ධර්මදේශනා අහලා ධර්ම සාකච්ඡා කරන එකේ වැදගත්කම තියෙන්නේ ඔන්න ඔය විඥානයේ ක්‍රියාත්මක වීම අපිට දෙල්ලෙන්ම අල්ලගන්න පුළුවන් වෙන්නේ. දැන් වෙන කෙනෙක්ට ওই ප්‍රශ්නේ ඇවිල්ලා සාකච්ඡා කරනකොට මෙතන 10 දෙනෙක් හිටියනම් ඒ 10 දෙනාටත් මේක උපකාර වෙනවා ඒක සාකච්ඡා කරනකොට. ඒ වගේ මේ විඥානයේ ක්‍රියාත්මක වීම ගැන හරියටම අපි තේරුම් ගන්න ඕනේ. මේ අපි එක එක තැන්වල ගිහිල්ලා එක එක මනෝලෝකවල බොහොම සුවයක් සහනයක් තියෙනකොට ධානවල නතර වෙනවා. ධානයේ තපන්න හිත මේ පුරුදු කරනවා. එතකොට අපි දැනගෙන හිටියොත් එහෙම මේ ධාන නෙමෙයි මගඵල කියන්නේ. එහෙම දැනගෙන හිටියොත් තමයි ධානයෙන් මිදී නිදහස් වෙන්න කටයුතු කරන්න පුළුවන්. ධානයෙන් මිදී නිදහස් වෙන්න අනිච්ච දුක්ඛ අනාත්ම වඩන්න ධානියත් අනිච්ච දුක්ඛ විපරිණාම ධම්මං කියලා දැනුවක් තිබුණොත් තමයි ධානයත් අනිච්ච දුක්ඛ විපරිණාම ධම්මං කියලා තේරෙන්නේ. නැත්තම් අද ඉන්න අරිය ධාන වඩපු ගොඩක් මේ ගිහි පිරිස් ඉන්නවා. එයාලා හිතන් ඉන්නේ මේ ස්වාමීන් වහන්සේ ධාන සුවය තමයි නිවන කියලා. ධාන සුවය නිවන නෙමෙයි. එතකොට ඒගොල්ලෝ ඒකට අහු වෙලා තියෙන හින්දා ඒගොල්ලන්ට දැන් අපි ගිහින් කිව්වත් මේක මෙහෙම නෙමෙයි කියලා ඒගොල්ලන්ට හිත පිළිගන්නේ නැහැ.
මොකද අර ධානය සුවේ බොහොම දපින්න තපන්න ඒක එකම පරම ආහාරය කරගෙන ඒගොල්ලෝ ඉන්නේ. ඉතින් ඒකයි මේක මුල ඉඳන් අගට ඉස්සෙල්ලාම මේ යන මාර්ගය ගැන හොඳට අර ගිය කෙනාගෙන් අපි දැනගන්න ඕනේ අහලා දැනගත්තට පස්සේ තමයි අපි අහුවෙන තැන්, අපි වැටෙන තැන්, අපි වලවල් වල වැටෙන තැන්, අපි ගිහිල්ලා වැටෙන්න යන තැන් අපිට දකින්න පුළුවන් වෙන්නේ අපිට මේ ගැන දැනුම තිබ්බොත්. දැනුම නැති වුණොත් අපි ඔන්න ඔය වගේ යම් කිසි සුවයක් සහනයක් ලැබිච්ච තැනක නතර වෙලා ඒ සුවය විඳ විඳා කාලයක් ගෙවනවා. ඔන්න ටික කාලයක් ගියාම තේරෙනවා නෑ ඒක නෙමෙයි කියලා. ඔන්න ආයි මොකද්ද වෙන්නේ කියලා බලනවා. බලනකොට තමයි අපිට වැරදුනා ඒක නෙමෙයි මෙතනින් ඉස්සරහට තව ගමනක් තියෙනවා කියලා අපිට පේන්නේ. ඒක නිසා තමයි ওই දවස් 7 භාවනා වැඩසටහනේ තියෙන වැදගත්කම ඒවට අදාළ සියලු සූත්‍ර ටික ස්වාමීන් වහන්සේ එකට කැටි කරලා අරගෙන දේශනා කරනවා. කවුරු හරි ওই දවස් 7 හරියට වාඩි වෙලා අහගත්තතින් එහෙම ඔය එක වලකවත් වැටෙන්නේ නැතුව යන්න මාර්ගය ඒ වැඩසටහනේදී පෙන්නලා දෙනවා. එකින් එක එක තැනකවත් අහුවෙන්නේ නැතුව කොහොමද මේ ගමන ඉදිරියට යන්නේ කියන එක. හොඳට පැහැදිලිව දේශනා වෙනවා ඒවේ. මට ඒ කියන්නේ කලින් වෙච්ච සිද්ධියක් තමයි ඒක මම කිව්වේ. ගොඩක් මම ඒක දැනගත්තේ මේ බුද්ධ ශක්තියට අනුගත වෙලා. ඒ කියන්නේ මට ඒක පොඩ මම අර එදා කිව්වේ චතුරාර්ය සත්‍ය ගැන මම දැනගෙන හිටියේ නෑ කියලා. එතකොට ඒකෙන් තමයි මම ටිකක් ඔක දැනගත්තේ. ඒකයි මම ඇහුවේ. ඔව් නෑ එහෙම වෙනවා. එහෙම සමහර අයට වෙලා තියෙනවා. මටත් හම්බෙලා කතා කරලා තියෙනවා. මේ ඒ අයටත් එහෙම අර ටිකක් නිකන් අතර වෙලා වගේ වලකට වැටිලා වගේ ටිකක් ඉන්න ගතියක් එහෙම තිබිලා තියෙනවා. සමහර අය නම් ධානයක් වැඩුණා කියලා දන්නේ නැහැ. ඒගොල්ලෝ ඒක මේ මගඵල කියලා හිතාගෙන ධානවල නතර වෙච්ච අය ඉන්නවා. එතකොට අර මගඵල වඩා ගන්න බැරුව ධානවලම කාලයක් ඉඳලා ඒ සුවයෙන් එක දේවල් ඒ කියන්නේ මේ ධානයකට නෙවෙයි අපි ධානත් ඒකට වැඩෙන්න පුළුවන්. එහෙම වැඩුණාම සමහර අය ඒක නිවන හිතාගෙන ඒකේ සුව විඳ විඳත් ඉන්නවා. එතකොට අපි අර මාර්ගයේ වැඩිම ලෙක්කර වෙනවා එකපාරට. ඒ කියන්නේ අපි සතර කමටහන් වඩාගෙන ආපු එක නතර කරලා අර සුවේ විඳ විඳ ඉන්නවා. ඒ කියන්නේ සමහර වෙලාවට තමන් අසඤ්ඤ වෙලා කියලා තේරෙන්නේ නැහැ. සමතේ නතර වෙනවා. සමහර අය අසඤ්ඤ වෙනවා. සමහර අය සමතේ නතර වෙලා ඉන්නවා. එයාට තේරෙන්නේ නැහැ එයාගේ මේ රාග මුල්, දේශ මුල්, මෝහ මුල් සාම හදට ඇතුලේ තියෙනවා කියලා එයාට තේරෙන්නේ නැහැ. ඔන්න ටික මං කිව්වේ ඒකයි. ටික දවසක් ගිහිල්ලා එක පාටම නිකන් ඔළුවේ කඩන් වැටෙනවා වගේ ලොකු දෙයක් වුණාට පස්සේ තමයි එයාට තේරෙන්නේ නෑ මගේ මේ මම ආපු ගමනේ මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා කියලා. ඒ වගේ වෙන වෙලාවල් තියෙනවා. ඉතින් ඒවත් අපි හොඳට පරීක්ෂණ කර නිරීක්ෂණ කර ඒකයි අර ඇත්තටම අපිට කමටහන් ලැබෙනවා කියලා කියන්නේ අපිට සතර අනුස්සති පොලිෂ් කරගන්න, මුවහත් කරගන්න මේ හොඳ අවස්ථාවක්. අපිට ඒ අවස්ථාවල් එනකොට තමයි අපිට මේ මුල් බැහැලා තියෙන එක උඩට ඉදිරි එනකොට තමයි අපිට තේරෙන්නේ මේක ඇතුලේ තව මුල් බැහැගත්ත බොහොම තදට මේ තජ්ජ වෙච්ච කොටසක් තියෙනවා. ඒ කොටසත් අයින් වෙන්න ඕනේ කියන එක නැත්තම් උඩින් අතු කප ඉඳලා හරියන්නේ නැහැ. ඒ සමතේ ඉන්නවා කියලා කියන්නේ ඒකයි. මේ රාග දේශ මොහ යටපත් කරගෙන මේ අනිච්චන් දුක්ඛම් විපරිණාම ධම්මං කියන වචන ටික දන්නවා. හරි? වචන ටික දැනගත්තට වැඩක් නැහැ. දැන් සමහර අය සමතේකට තමයි ටික වෙලා හිටියේ. සමතේකට තමයි කලින් දුක්ඛ විපරිණාම ධම්මං කියලා මේ නතර ඒ කියන්නේ වචන ටික තමන්ගේ හිතෙන් කියව ගන්නවා. කියවගෙනත් ඉන්නේ සමතේ. ඔව්. මුල ගැලවිලා නැහැ. වචන ටික දැනගෙන විතරයි. ඒකයි මේ වචනවල හරය අර්ථය හොඳට ගැඹුරින් තේරුම් අරගෙන මේක අනිච්ච දුක්ඛ විපරිණාම ධම්මං කියලා මේ කටින් කියන එක හෝ හිතින් හිතන එක නෙමෙයි. මේක අනිච්ච වෙන හැටි දකින්න ඕනේ. දුක්ඛ වෙන හැටි දකින්න ඕනේ. අනාත්ම වෙන හැටි විපරිණාම ධම්මං වෙලා අනාත්ම ස්වභාවයට පත් වෙන හැටි අවබෝධයෙන් මගේ මනසින් දකින්න හැකියාවක් තියෙන්න ඕනේ. ඒකයි මේ අනිච්ච දුක්ඛ විපරිණාම ධම්මං මෙනෙහි කරනවා කියලා කියන්නේ.
එතකොට අක්කේ මේ ඒකයි මං කිව්වේ අර සමහර අය ඉන්නවා අනිච්චන් දුක්ඛම් විපරිණාම ධම්මනුත් දන්නවා. වචන ටික දන්නවා. වචන ටික දන්නවා උනාට මේ වර්තමාන මොහොතේ වෙන සිද්ධිය හරහා මේ තමන්ගේ හිතේ ඇතිවෙච්ච නිත්‍ය ස්වභාවය අනිච්ච මුණ හැටි දකින්න බෑ. හරිද? එතකොට මේ වර්තමාන මොහොතේ තමන් මේ බොහොම සුකට තියා කියලා හිතාගෙන හිටපු දේ දුකටපත් වෙච්ච හැටි දකින්නේ නැහැ. විපරිණාමය නිසා මේක තුල අනාත්ම ස්වභාවයකටපත් වෙච්ච හැටි දකින්නේ නැහැ. එහෙම දකින්නේ නැතුව අර සමතය තුල නතර වෙලා අර මුලින් ගැලවෙන්නේ නැති එකයි. මුල ගැලවෙන්නේ නැහැ. අනිච්චන් දුක්ඛම් විපරිණාම ධම්මං කියලා හිතෙන් වචන ටික මතුරවනවා. මේ වචන මැතිරිල්ලේ සහ මේක මේ දැන් මේ වර්තමාන මොහොතේ තමන් යම් කිසි දෙයකට රාගයෙන් බැඳුනා නම් මේ රාගයෙන් බැඳුන දේ තුල මේක නිච්චසේ සුඛසේ අත්තසේ පවත්වන්න නොහැකි බව තමන්ට ප්‍රත්‍යක්ෂ වෙන මොහොත තමයි මේ අනිච්චන් දුක්ඛම් විපරිණාම ධම්මං වැඩුණා කියලා අපිට කියන්න පුළුවන්. අපිට පේනවා ප්‍රත්‍යක්ෂ වෙනවා මේක අනිච්ච වෙච්ච හැටි. දුක්ඛ වෙච්ච හැටි. විපරිණාමයටපත් වෙලා ඒක අපිම අනාත්ම ස්වභාවයකටපත් වෙන හැටි අපිට පේනවා. අන්න එතකොටයි අනිච්ච දුක්ඛ අනාත්ම වඩන්න පුළුවන්. මෙනෙහි කරනවා කියන්නේ මේක දකිනවා. මනසෙන් දකිනවා. ඔව්. එතකොට මේ මම ඒක මේ ගොඩක් මේ අත්විඳේ මේ අරිය පරීක්ෂණයක් කරනකොට තමයි ඒක ගොඩක් මට ඒක තහවුරු වෙන්නේ. මෙන්න මෙතන මේක මෙහෙමයි මේක මෙහෙමයි කියලා. ඒ කියන්නේ මේ අරිය පරීක්ෂණයක තමයි ගොඩක් තහවුරු කරගන්න පුළුවන් තමන්ගේ ලෝකේ මේක තමන්ගේ ඇතුලේ තියෙන දේවල් මේක අපි වැරදි හෝ හරි හෝ පිරියාපිරි මේ හැමදේම තහවුරු කරගන්න පුළුවන් තමන්ටම. තමන්ටමයි. පිරියාපිරි සිඳින්න ඕනේ. පිරියාපිරි සිඳ දකින්න ඕනේ මේක. දකිනකොට තමයි තමන්ගේ අතුලාන්තයේ වෙන වැරදි ටික තමන්ට බොහොම ලස්සනට පේන්න ගන්න. අනේ අපි මෙහෙම මේ දේවල් කලින් කරලා තියෙනවා. දැන් මේ වර්තමාන මොහොතේත් වැරදි විදිහට මේක එනවා කියලා අපිට දකින්න පුළුවන්කම ලැබෙන්නේ මේ දැන් බණ අහපු කෙනෙක්නේ. දැන් බණ අහපු නැති කෙනෙක් හිතන්න එයාට තරහින් කටයුතු කරන එක හරි ආශාවාදජනකයි. කෙනෙක්ට එකට එක කියන එක එයාට හරි ආශාවාදජනකයි. ඔය සමහර අය ඉන්නවා කියනවා ඉඳගෙන මේ අනේ මට ඒ වෙලේ දෙකක් කියා ගන්න බැරි වුණා. කියාගත්තේ නැති හින්දා මට නිින්ද යන්නේ නැහැ. කියාගත්තා නම් මට නිින්ද යනවා කියනවා. දැන් මොකද එයාට හරි ආශාවාදජනකයි ඒක. නමුත් දැන් අපි බණ අහපු අය විදිහට අපි දන්නවා එහෙම කටයුතු කිරීම තුළ අපි වැරද්දක් කරන්නේ කියලා. අපි දැන් එහෙම කටයුතු කරන්න උත්සාහ කරන්නේ ඒකටත් බණ අහන්න ඕනේ. බණ අහපු කෙනෙක් විතරයි දන්නේ මේ ද්වේෂයෙන් කටයුතු කරන එක වැරදි බව. නැත්තම් බණ අහපු නැති කෙනා හිතාගෙන ඉන්නේ මේ ද්වේෂයෙන් කටයුතු කරන එක හරිම ඒ කෙනාට හරිම ආශාවාදජනකයි. රාගයෙන් කටයුතු කරන එක හරිම ආශාවාදජනකයි. ඉතින් ඒක නිසා එයාලට ඒක පේන්නේ නැහැ. දැන් බණ අහපු කෙනා තමයි දන්නේ ඔන්න මගේ අතින් මගේ මේ සංසාර ගමනට සම්බන්ධ වෙන සංසාර ගමනට බැඳෙන යම් කිසි දවසක මතුමත්තේ මට විපාක උරුම වෙන දුක් විපාක උරුම වෙන දෙයක් මම මේ කරන්න යන්නේ කියලා පේන්නේ මේ දහම් අවබෝධයක් දහම් දැනුමක් ලැබපු කෙනෙකුට. අනිත් කෙනාට ඒක පේන්නේ දැනෙන්නේ නැහැ. එයාට බොහොම සුවයක් දැනෙන්නේ අර රාගයෙන් කටයුතු කරන වෙලාවට. ද්වේෂයෙන් කටයුතු කරගෙන ඉදිරියට එයාට තල්ලු වෙනකොට එයාට ඒක බොහොම සුවදායක හැඟීමක් වෙන්නේ. එතකොට අපිට තේරෙනවා නෑ මේක මදුවට මේ ලැබෙන්න ඕන දේ ගැන අපිට අවබෝධය ලැබිලා අපි කරන්නේ අර වර්තමාන මොහොතේ අර උපදින්න ඉන්න වැරදි සිතුවිල්ල ප්‍රහාණය කරලා අස් කරලා අයින් කරලා උදුරලා සම්පූර්ණයෙන්ම ගලවලා අයින් කරන්න තමයි අපි උත්සාහ කරන්නේ. එතකොට ඒක තමන් තුල දැක ගන්න ඕනේ වෙන හැටි. ඒක එක එක්කෙනාගේ උපාදාය ලෝකෙවල් වෙනස්. දැන් මෙතන 10 දෙනෙක් හිටියොත් 10 දෙනා උපාදානය කරගෙන තියෙන්නේ 10 ආකාරයකට. එයාගේ ලෝකය එකිනෙකට වෙනස්. එයාගේ ණය ගනුදෙනු ස්වභාවයන් එකිනෙකට වෙනස්. එතකොට එයා ණය විනය දැන් මම ණය විනය කරන විදිහට තව කෙනෙකුට ණය විනය කරන්න බෑ. එයා බලා ගන්න ඕනේ මේ දහම අහලා තමන් උපාදානය තමන් අයිති කරගත්ත උපාදානය කරගත්ත ලෝකයේ තුල තමන් කොහොමද සතර කමටහන් වඩන්න ඕනේ තමන් කොහොමද ණය විනය කරන්න ඕනේ කියලා. ඒක තමන් තුල අරිය පරිශ්‍රණයක් කරනකොට තමයි තමන්ට තේරෙන්නේ මෙන්න මේ ගති තමන් තුල වැඩිපුර තියෙනවා. මේ දැන් මම මේ ගතිය උදුරලා ආස් කරා. මේ ගතිය මගේ තුල නිතර මතුවෙන ගතියක්.
මොන ගතිද තමන්ගේ තුල තිබුණේ, තමන්ගේ තුල ක්‍රියාත්මක වුණේ, තමන් කොටසක් සුද්ධ පවිත්‍ර කරගත්ත බව පේනවා, තව කොටසක් සුද්ධ කරගන්න තියෙනවා නම් සුද්ධ කරගන්න තියෙනවා කියලා පේනවා. මේම බොහොම පැහැදිලිව පේන්න ගන්නේ තමන් මේ දහම අහලා මේ දහම තමන් තේරිච්ච තැනින් පටන් අරගෙන ටික කරගෙන යනකොට. කරගෙන යනකොට තමයි අර අරිය පරිශ්‍රණයක් කරනවා කියන්නේ ඔන්න ඕක තමයි. මේක රිය ගමන අත්හරින්නට මේ පරිශ්‍රණය කරගෙන ඉස්සරහට යනකොට තමයි අපිට මේ අපි කරන වැරදි දැකලා වැරදි වලින් මිදී නිදහස් වෙන්න ඒ කටයුතු කරගෙන යන්න අපිට ඒ ශක්තිය ලැබෙන්නේ. එතකොට මේ අපි මේ පිරියාපිරි ලෝකේ බලනකොට අපිට ටක් ගාලා තේරෙනවා මේකට ඵලයක් උරුම වෙන බව. ඒ කියන්නේ මම මොකක් හරි ප්‍රිය දෙයට හරි අප්‍රිය දෙයට හරි ප්‍රිය දෙයට හරි ගැටෙනකොට මම දන්නවා මේකට ඵලයක් මට මේ කොයි මොහොතක හරි උරුම වෙනවා කියලා එතනින් නිදහස් වෙන්න තමයි මම බලන්නේ. කියන්නේ මේ විනාඩියකින් දැන් මේ දැන් පිරියාපිරි තියෙන්නේ තමන්ගේ තුලනේ. ඔව්. එතකොට මේ පිරියාපිරි ලෝකයේ තමන්ගේ තුල ක්‍රියාත්මක වෙනකොට මේක ප්‍රිය පැත්තෙන් හෝ අප්‍රිය පැත්තෙන් ක්‍රියාත්මක වීම වැරදි බව තමන් තේරුම් අරගෙන තමන් ක්‍රියාත්මක විය යුතු පැත්තත් බලන්න ඕනේ. ඔව්. මං හිතන්නේ වෙලාව හරි මීටින් එක ඕෆ් උනේ නෑනේ. ඔයාලට මං කියන එක ඇහෙනව නේද? එතකොට අපි අපේ පිරියාපිරි ලෝකයේ අපි තුල ක්‍රියාත්මක වෙනවා කියන එක අපිට දැක ගන්න පුළුවන් වුණොත් තමයි අපි පිරිපැත්තට වැටෙන්නෙත් නැතුව අපිරිපැත්තට වැටෙන්නෙත් නැතුව කොහොමද අපි කටයුතු කරන්නේ කියන එක ගැන අපිට අවබෝධයක් ලැබෙන්නේ. දැන් අපි මොනවා හරි හිතමුකෝ අපි එදිනෙදා වැඩක් කරනකොට කරන්න ගිහිල්ලා තමයි අපිට මේ පිරියාපිරි දෙපැත්තක් පේන්නේ. හැබැයි අපි දැන් මේ කටයුත්තත් කරගෙන යන්න ඕනේ. ඒකට තමයි අර අපි කිව්වේ ප්‍රතිකර්ම උපකර්ම සම්‍යක්ප්‍රයෝග පාවිච්චි කරන්න ඕනෙත් ඔය වෙලාවකට. දැන් අපි හිතමු ගෙදර දරුවෙක් කියලා. දරුවා ඉන්නවා. දරුවට ඕන විදිහට කටයුතු කරගෙන යනවා. එතකොට දරුවට ඕන විදිහට කටයුතු කරගෙන යද්දී දැන් අපි කැමති දරුවා අපි කියන විදිහට ඉන්නවට. නමුත් දරුවා ඉන්නේ නැහැ. නමුත් අපිට පුළුවන් දරුවට සම්‍යක්ප්‍රයෝගයක් පාවිච්චි කරලා දරුවා ලව්වා අර නිවැරදි දේ කරවන්න දරුවව පොළඹවන්න. එතකොට අපි යන්න පිරියාපිරි දෙකම සිඳලා නිවැරදිව කටයුතු කරා වෙනවා. ඒක තමයි මේකේ ප්‍රායෝගික මට්ටම. තේරුණාද මල්ලි? ඔව් තේරුණා. මේ ප්‍රශ්නේ ඉවරයිනේ. එහෙනම් අපේ වෙලාවත් අද චුට්ටක් පටන් ගන්නත් පරක් වුණා. සුවපත් වේවා. මේ ඉතින් ඒක නිසා මේ අපිට කට්ටියට මේ මහන්සිත් ඇති රැ වෙලා කරනකොට අපි දැන් පින් අනුමෝදන් කරමු. මේ සියලු ධර්ම කාරණා Tamanගේ අන් අයගේත් මේ ධර්ම මාර්ගයේ යාමට උපකාර වේවා, උපනිශ්‍රේ වේවා, හේතු වාසනා වේවා. ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් තුන්සිත පහදා ගත්තා වූ අපි සියලු දෙනාගේම තුන්සිත පහදගෙන මේ අවසාන යුතුයකම පරමාර්ථය ඉටු කිරීම තමයි මේ පින් අනුමෝදන් කිරීම, පින් දීම, පින් පැවරීම. ඒක නිසා අපි මේ ගාථා කියලා පින් අනුමෝදන් කරමු. ittavata cammehi සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ittavata cammehi සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ittavata cammehi සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං ගෝ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා.
සියලු දෙනාටම සාකච්ඡා කර සියලු ධර්ම කරුණුත් දේශනා කරා වූ සියලු ධර්මයක් මේ නිවන් මේ සසර ගමනේ සංසාර දුකින් මිදී සතරම නිදහස් වන්නට මේ සියලු ධර්ම කාරණා උපනිශ්‍රේ වේවා උපකාර වේවා හේතු වාසනා වේවා සෝපත් වේවා